අපි ආයිබෝන් ඉස්සර ආයිබෝන් රුණු ඉතින් බුලටින් එක බැලුවද? බුලටින් එක ඉතින් මේ පාර බුලටින් එක තමයි බුලටින් එක ඇත්තටම නේ රුණු දැන් කාලෙක ඉන්නේ මේ බුලටින් එකයි ලාස්ට් විට්නස් එකයි ඔයාලගේ පොඩ්කාස්ට් එක හසාගේ මගේ පොඩ්කාස්ට් එක තියෙන අලුත් ටෙම්පරිටි එකක් තියෙනවා. ඒක මේ $2 වලට දාලා තියෙන්නේ මේ ඒකේ ඔයගොල්ලෝ කොට දැන් මම හිතන්නේ ලාස්ට් විට්නස් එකත් දැන් টොප් ලෙවල් එකේම යනවා වැඩේ. බුලටින් එකත් යනවා. ඉතින් ඒ කන්ටෙන්ට් ගොඩක් අයට මිස් වෙනවනේ මේ කලින්. දැන් ලාස්ට් විට්නස් එක එළිය කට්ටිය දැකලාම නැහැ. ඉතින් ඒ හින්දා පොඩි පිරිසකට කියන්නේ අපේ thanks to tech team අපේ web team එකට ස්තුතිවන්ත වෙන්න. ඒගොල්ලෝ අපිට පොඩි ස්පේස් එකක් හදලා දුන්නා. පිරිසක් අපිට පොඩ්ඩක් නඩත්තු කරන්න පුළුවන්. ඒ හින්දා $2 සබ්ස්ක්‍රිප්ෂන් එකක් දාලා තියෙනවා. ඒ කන්ටෙන්ට් තුන විතරයි තියෙන්නේ. වීක්ලි අප්ඩේට් වෙන තුන විතරයි තියෙන්නේ. හැමදාම නැහැ, හැම තැනම නැහැ. බාඩ් කොහමද නේද 300 නේ ලිමිට් එක. 300ක්ද කොහෙද තමයි ලිමිට් එක. ඒක ආවට පස්සේ ඒක පහල දානවා ඒ වින්ඩෝ එක. මේ ඉතින් ඔන්න ඉක්මන් කරන්න නේ අදම වෙන් කරවා ගන්න. ඒ නිසා ලාස්ට් විට්නස් කවද්ද දෙන්න කියලා අහනවා. ලාස්ට් විට්නස් එක මේ සතියේත් එකක් එයි. මේ නඩු වාර්තාවක් වෙන පරක් එක දැම්මා. ඔයාලත් එක දැම්මා. මේ සතියේ. ඊ සතියේ දැම්මා. ඔව් ඒ ඉස්සරහට. හරි. අලුත් PST එක ඇවිල්ලා. ඒ ගැන ඉස්සරහට කතා කරමු නේ අපි මේ අපි වෙනම පොඩ්කාස්ට් එකක් දාලා කතා කරමු. ගොඩක් කතා කරන දේවල් තියෙනවා. මම කියුවා සම්පූර්ණ ඇක්ට් එක. මම තාම චුට්ටයි. ඔව්. අපි කියව බලු තාම නැහැ. හයිලයිට්ස් වගේක් තියෙනවා. අද ජයශංකර එනවා නේද? ඔව් 300යි පුළුවන්. ඒකෙන් පුළුවන් 300. හරි. මේ හරි. අපි යන්න පටන් ගමු. මේ අරගේ චුට්ටක් පෙන්නලා ඉන්න. බුලින් එකේද? ඔව්. ඔව් නේ. පාද. පෙන්නන්නේ. මේ වැරදි හරියට දන්නේ ප්ලේ වෙන්නේ. ඒ කියන්නේ ඒක ඇත්තටම ඒක අපිට චෙක් කරන්න බැලුණා. අපිට බැලුම් ඔක්කොම පුම්බන්න දෙන්න හම්බුන්නේ නැහැ. ඒතර කොහොම කලබල ඉතින් යනවා අරනවා. බැලුම් පුම්බන්න දුන්නේ. මොකුත් කොයිත් රිපෝට් නැහැ. බැලුම් පුම්බන්න දුන්නේ නැත්te ඇත්තටම මේ පුම්බන්න බැලුම් තිබෙන්නේ නැති හින්දාද? නෑ. ඒකම බැලුම් ඔක්කොම තිබුණා. පොලිසියේ බැලුම් තිබුණා. ඒක අපි ඔක්කොම බැලුවා. බැලුම් තියනවාද කියලා අපි කලින් දවසේ අවසත් බැලුවා. ඒක ඔක්කොම බැලුම් ඔක්කොම තියනවාද කියලා වඩ බැලුම් තිබුණා. ඊට පස්සේ දැන් මේ ඇක්සිඩන්ට් එක වුණාට පස්සේ අපි බැලුවා ඉස්සරහට බැලුම් එක ඔක්කොම දෙන්න ඕනේ. ඊළඟ ඔක්කොම අරක්කු බීලද ඉන්නේ කියලා බලන්න. එතකොට අපි බැලුම් දෙන්න බලනකොට තමයි අපි දන්නේ ඔක්කොම ක්‍රිස්මස් එකට එල්ලන්න කියලා. සම්බෝ. අයියෝ. හරි. එහෙනම් අපි ඕක තමයි ඕක ඉතුරු ඒවා බලන්න බෑ කොහෙන් මොනවා කියයි දන්නේ නැහැ නේද? ඔව්. ඒක සබ්ස්ක්‍රිප්ෂන් ඇතුළේ විතරයි බලන්න පුළුවන් ඇත්තටම. ඔව් ඒක ඇත්තට ඒක එළියට දන්නව බලපු අය දන්නවා ඒක එළියට දාන්න බෑයි කියලා. හරි. මේ ඉන්දිය විදේශ ඇමති අද ලංකාවට එනවා ජයශංකර එනවා නේ. අද හවසනේ දැන් මේ වෙනකොට සමහරවිට ඇවිල්ලා ඇති. එයා එන්නේ මේක නම් කියන්නේ ඉන්දිය සහන පැකේජයක් ලබා දීම වෙනුවෙන් කියලා තමයි එන්නේ. අර සාගර් බන්දු මෙහෙයුමේ තවත් පියවරක් විදියට තමයි එයා මෙහෙම එන්නේ. එතකොට අනිද්දාට එනවා ශාවලේජි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති. එයාත් දෙදින නිල සංචාරයක් සඳහා තමයි එනවා කියලා කියන්නේ. ඔව් ඉතින්. ඒකද නිවුස් දෙක එක ළඟ කියන. ඔය කියන්නේ මේ ෂාවෝ කියලා කියන්නේ ජනාධිපතිගෙනුයි අගමැතිතුමයි පස්සේ තුන්වෙනි. පක්ෂ සෑහෙන පවර්ෆුල් කෙනෙක්. කොහොම වුණත් මේ තරඟට හදයි නේද දෙන්න. කියන්නේ කමක් නැහැ ඉතින් අපිටනේ හම්බ වෙන්නේ. මම නම් කැමති මං කොහොම මේ කලාපේ මං කැමතිම පොලිටිෂියන් කලාපෙද මන්ද මේ ආසන්න කාලේ දැකපු අයගෙන් මං කැමතිම පොලිටිෂියන් ජයශංකර්. සහ මේ ඒ ප්‍රොඇක්ටිව් ගතිය චීනෙන්ද දවසකට හරි කලින් අනික දැන් කියනවා ඉන්දියාවේ මේ අර නේබර්හුඩ් පොලිසි එක කියන්නේ අසල්වාසියා ප්‍රථමයෙන් කියන ප්‍රතිපත්ති අනුව තමයි යා එන්නේ කියලා. සහ මං හිතන්නේ ඉන්දියාව තමයි මේ ක්‍රයිසිස් එකේදීත් මං හිතන්නේ මුලින්ම ෆස්ට් රෙස්පොන්ඩින් ඉඳලා නේද? මම හිතන්නේ සෑහෙන ලොකු බරක් ඇද්දා.
කොහොමත් බ්‍රුනෝ ලංකාවට කියන්නේ ඒක අර ලව් හේට් රිලේෂන්ෂිප් එකක් ලංකාවේ ඉන්දියාව අතර තියෙන්නේ. මොනවා හරි වුණොත් අනිවාර්යෙන් මුලින් ඉන්නවා අර දැන් අපි අල්ලපු ගෙදරත් මිනිස්සු එහෙම නේ සමහරට කරදරයක් වුණාම මුලින්ම ඉන්නෙත් එයාලා. හැබැයි ඉතින් පොඩි නෑ ඒක අපි ඕක පොඩ්ඩක් තව පස්සට ඇවිල්ලා තේරුම් ගන්න ඕන එකක් තියෙන ඉසුරු මං හිතන්නේ. එයා තරම් නරක කෙනෙකුත් නෑ. ඔව් ඒකට හේතුව ඉන්දියාව දැන් ඉන්දියාවේ ඉකොනොමි එකයි ලංකාවේ ඉකොනොමි එකයි මීට කලින් කම්පෙයාර් කරනකොට සමහර වෙලාවට එක ළඟ තිබුණා. සමහර වෙලාවට අපි ඊට ඒගොල්ලන්ට වඩා හොඳ තැනකත් හිටියා කාලයකට කලින්. සමහර නිර්ණායක වලින් බ්‍රුනෝ සමහරට අපි තාමත් එයාලට වඩා ඉස්සරහින් ඉන්නවා. සමහර දේවල්. හරිද? එතකොට කාලෙකදී ඉන්දියාව සමහර වෙලාවට අපිත් එක්ක තරගයක ඉන්න ඇති. කාලෙකදී. හරිද? තරගයක ඉන්න ඇති. අපි ඉස්සරහට આવොත් ඒගොල්ලන්ට ප්‍රශ්න වෙයි කියලා හිතන්න ඇති. ඒගොල්ලන්ගේ පර්ස්පෙක්ටිව් එක වෙන එකක් තියෙන්න ඇති. හැබැයි දැන් ඒගොල්ලන්ට වැදගත්ම දේ දැන් ඒගොල්ලෝ ලෝකෙ විශාල ආර්ථිකයක් නේ. ප්‍රබල රටක් නේ. සහ ඒගොල්ලන්ගේ මාකට් ප්ලේස් එක සම්බන්ධයෙන් ලෝකෙ හැමෝම උනන්දුයිනේ. කියන්නේ ඉන්දියන් මාකට් එකට මොනවා හරි ප්‍රොඩක්ට් එකක් දාගන්න ඒක තමයි මම හිතන්නේ ග්ලෝබල් ඕනම ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක පළවෙනි ටාගට් එක තියෙන්නේ. මොකද බිලියන 1.4ක විශාල ජනගහනයක්. ඒකිනුත් මිඩල් ක්ලාස් එක ඉතා විශාලයි. මේ මිඩල් ක්ලාස් එකේ කැපැසිටි එක සාමාන්‍යයෙන් මුළු යුරෝපෙම තරම්. හරිද? දැන් අපි අර පරණ ඉන්දියාව නෙවෙයි ඉන්දියාවේ තියෙන්නේ. ඔව්. ඒතර ඉන්දියාවට දැන් ලංකාව සම්බන්ධයෙන් තියෙන ඉන්ට්‍රස්ට් එක එදා තිබුණු එක නෙවෙයි වෙන්න පුළුවන්. සහ බ්‍රුනෝ ඒ කාලේ භූදේශපාලනය ගත්තත් ඒ කාලේ සමහරලාට අපිත් ඉන්දියාවත් එක්ක බලද්දී දැන් ඉන්දියාව ගොඩක් රට සෝවියට් බ්ලොක් එකත් එක්ක හිටියේ. අපේ සමහර ආණ්ඩු ඇමරිකන් බ්ලොක් එකත් එක්ක වැඩිපුර හිටියා. එතකොට ඒවත් එක්ක යම් ආකාරයක ගැටලු තිබ්බා. අනිත් එක ඉන්දියාව විශේෂයෙන්ම ඒ කාලේ ඇත්තටම බ්‍රුනෝ ඉන්දියාවේ ගත්තොත් එහෙම තිබුණේ වන් පාර්ටි සිස්ටම් එකක් වගේ එකක්. ඒකට හේතුව කියන්නේ වගේ එකක් කියන්නේ හේතුව තමයි දැන් මේ BJP එකයි පස්සේනේ බ්‍රුනෝ. එතකන් ඉන්දියාවේ ඩොමිනන්ට් පොලිටිකල් පාර්ටි එක කොංග්‍රස් එක. එතකොට නේරු ගාන්ධි ෆැමිලි එක තමයි ලංකාවේ ඇත්තටම ඉන්දියාව ගොඩක්ම පාලනය කරේ. එතකොට අවුරුදු 30 ගාණක් විතර මේ දිගටම පාලනය කර යාලා. ඒතර ඒ කාලේ වෙද්දි බ්‍රුනෝ සමහරලාවට මේ දැන් ඉන්දියාව ඇතුලේ නීරු ගාන්ධි ෆැමිලි එකේ ඉන්ට්‍රස්ට් එක තමයි ඇත්තටම ඉන්දියාවේ ඉන්ට්‍රස්ට් එක උනේ. ඒක ගොඩක් වෙලාට ඉන්දියාවේ නීරු ගාන්ධි ෆැමිලි එක බණ්ඩාරනායකලත් එක්ක ගොඩක් හිතවත්. පුද්ගලිකවත් ගත්තට පස්සේ. ඒතර ඒ කාරණාත් එක අතකට හේතු වුණා ලංකාව ඇතුලේ දේශපාලනය සම්බන්ධයෙන් ඉන්දියාවේ ඉන්ට්‍රස්ට් එකට බලපාන්න. සහ දැන් වර්තමානයේදී ඉන්දියාවේ වැදගත්ම දේ තමයි අපි වීක් නොවි ඉන්න එක. අපි වීක් වුණොත් දැන් මං හිතන්නේ මේ සිද්ධිය මෙහෙම ගත්තත් කියන්නේ අමුවටම ගත්තත් පේනවා මං හිතන්නේ චයිනා එක අනවුන්ස් කරපු ගමන්ම තමයි මේ ජයශංකර්ගේ පැමිණීම සම්බන්ධයෙන් අනවුන්ස් කරන්නේ. එතකොට ඉන්දියාවට තියෙන ප්‍රශ්නේ අපි වීක් වෙනකොට අපේ වීක්නස් එකෙන් කවුරු හරි ඇඩ්වාන්ටේජ් එකක් ගනි. ඒක කලාපේ පොලිටික්ස් වලට බලපායි කියලා. ඇත්තටම මේක පොලිටික්ස් වලට වඩා තව ඉන්ට්‍රස්ට් කොටසක් තියෙනවා. අනික බ්‍රුනෝ තව දෙයක් තියෙනවා ලංකාව මේ වෙනකොට ලංකාවේ දේශපාලන වශයෙන් ගත්තට පස්සේ කලාපීය වශයෙන් ගත්තට පස්සේ ඉන්දියාව ඉන්න ඉස්සර හොඳ තැනකත් නෙවෙයි. ඒකට හේතුව තමයි දැන් බංගලාදේශය ගත්තොත් එහෙම දැන් ඉන්න පාලනය ඉන්දියාවත් එක්ක පොඩි ගැටලුවක් තියෙනවා. ඒක තමයි. එයාලට වටේම ප්‍රශ්න. මාලදීව වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒතර නේපාල් ගත්තත් ඉන්නේ දැන් අරගලෙත් එක්ක වෙන තැනක. සහ අනිත් පැත්තෙන් පාකිස්තානේ කොහොමත් ඉන්දියාවත් එක්ක අවුල්නේ. ඒතර ඒකත් එක්ක ඉන්දියාවට බෝඩ වෙන හැම තැනකම ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ දැන්ට ලොකුවට ඉන්දියාවත් එක්ක ඩිරෙක්ට් කොන්ෆ්ලික්ට් එකක් නැත්තේ ලංකාවේ විතරයි මං හිතන්නේ. සාක්කලාපෙන්. එතකොට ඉන්දියාවට මං හිතන්නේ මේකේ ස්ටැබිලිටි මොකද ඒකට තව ප්‍රධාන හේතුවක් තියෙනවා. දැන් ඔය අනිත් හැම රටක්ම බෝඩ වෙන ඒරියා තියෙන්නේ. ඒ හරිය ඉකොනොමික එනට වීක් ඉන්දියාවෙත්. ඉන්දියාවේ thriving district මේ මොනවාද ස්ටේට්ස් ටික තමයි ස්ටේට් පහම තියෙන්නේ අපිට සවුත් ඉන්දියාවල. සවුත් ඉන්දියා කිට්ටුවට. ඒ කියන්නේ යටින් තමයි තියෙන්නේ ඒගොල්ලෝගේ thriving state පහම. ඒ කියන්නේ ඒගොල්ලෝගේ GDP එකෙන් ලොකු growth potential එකක් තියෙන එක තියෙන්නේ යට. එතකොට ඉන්දියාවට මේ අපේ ස්ටැබිලිටි එක මාරම වැදගත් එක පැත්තකින්. ඒ කියන්නේ අපේ එකක් ඒගොල්ලෝගේ මොකද තාම ඉන්දියාව ඒගොල්ලෝගේ shipping route එක ඉන්ඩිපෙන්ඩන්ට් නැහැ. අපි මත සෑහෙන්න යැපෙනවා. ට්‍රාන්ස්ෂිප්මන්ට් අපි මත සෑහෙන්න යැපෙනවා. ඒගොල්ලෝ එක්ස්පෑන්ඩ් කරත් ඒගොල්ලෝගේ growth එකට සාපේක්ෂව ඒක තාම ගන්නට grow වෙලා නැහැ. ඒතර shipping route එක මේ route එක සෑහෙන efficient shipping route එකක් ඒගොල්ලන්ට. අනිත් පැත්තෙන් තව එකක් තියෙනවා. අපි දැන් ඉන්දියාවෙන් යට අපි පොඩි ලබු ගෙඩියක් වගේ හිටියට අපේ සාගර කලාපය ගොඩක් ලොකුයි. හරිද? එතකොට මේ සාගර කලාපයේ මම මේ සම්බන්ධයෙන් විශේෂ පොඩ්කාස්ට් එකක් කරන්න ආසාවෙන් ඉන්නවා. මේකේ තවම අපි නොතියපු අපි ඩිස්කවර් නොකරපු අතිශය වටිනා කියන රෙයාර්ත් මිනරල්ස් තියෙනවා. ඉතින් එතකොට මේකට චයිනා හැගහගෙන ඉන්නවා. හැමදාම අර නැවක් කෙනකොට ඉන්දියාවට ලොකුවට අප්සෙට් වෙන ප්‍රධාන හේතුවක්
ඒගොල්ලෝ ඇත්තටම රෙයාර්ත් මිනරල් ක්ලේම් කරයි කියන බයට. සහ එක්ස්පෙඩිෂන්ස් වලට තියෙන කියන්නේ ඉන්දියාව කියන්නේ ඉතින් ඉන්දියාවේ අපිත් එක්ක කොලැබරේට් කරලා එක්ස්පෙඩිෂන් කරනවා වගේ එකක් තමයි ඉන්දියාවේ මට දන්නේ මට තේරෙන විදිහට තියෙන. ඉතින් ඒ සම්බන්ධයෙන් ලොකු ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. ඒක සමහර වෙලාවට ඉදිරි කාලෙදී ලොකුම ඩිමාන්ඩ් එකක් තියෙනවා. මොකද ලෝකෙ පුරා ඉන්දියාව මේ චීනේ ලොකුවට ඇක්වයර් කරලා තියෙනවා ලෝකෙ පුරා තියෙන රෙයා දැන් ඔය චිප් වෝ එකේදී ඉන්දියාව මේ චීනේ බාගනින් මොකද චීනේට තියෙන එක ග්‍රිප් එකක් තමයි රෙයාත් මිනරල්ස්. එතකොට දැන් ඉන්දියාවත් පුළුවන් තරම් මම දැක්ක අවස්ථා ගණනාවක බිලියන 2-3 ඉන්වෙස්ට් කරනවා ඒ වගේ ව්‍යාපෘති වලට. ඒ කියන්නේ මේ රාජ්‍ය මැදිහත් වීමෙන්ම. ඒකට මට හිතෙනවා ඉන්දියාවත් ඒ වගේ ඒවට සෑහෙන මේ මොනවාද සෑහෙන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. ඉතින් ඔය ඔක්කොමත් එක්ක මම හිතන්නේ ලංකාවත් එක්ක තියෙන සම්බන්ධය අතිශය වැදගත්. ඒගොල්ලෝගේ ඩිප්ලොමැටික් මිෂන්ස් පවා වෙනදට වඩා විශාලයි ලංකාවේ. සාපේක්ෂව මට අපිට පේන මානේ ඉන්දියාව වෙනදට කරපු ඩිප්ලොමැටික් මිෂන් එකකට වඩා දැන් ඒගොල්ලෝගේ ඩිප්ලොමැටික් මිෂන් එක ලොකුයි. ඉතින් මේ වෙද්දි කියනවා බ්‍රෝ 70ක් විතරම රෙයාත් මිනරල්ස් වල මේ චීනේ තමයිලු මොනොපොලි එක තියෙන. ඒකට හේතුව ප්‍රොසෙසිං හැකියාව තියෙන ඒගොල්ලන්ට කියලා. අනිත් රටවල් තමයි මේ ඇමරිකාවෙන් මේ ඔස්ට්‍රේලියාව. මේ ඔයා කියනවානේ දැන් කවුද ජයශංකරයන්නේ ඔය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධ අරමේවට කියලා. ඒ වුණාට එහෙමත් නෙවෙයිලු ඇත්තටම. ඒ කියන්නේ එයා එන්නේ දැන් ඔයාලට මතකද පහුගිය දවසක දැන් මේ බේත් සම්බන්ධයෙන් බේතක් සම්බන්ධයෙන් ලොකු කතා බහක් ගියා. බේතක් විස වෙලා ඒකෙන් කීප දෙනෙක් මිය ගියා. ඉතින් මේ වෙද්දී මේ කඩිමුඩි ඔයා කිව්වට ඔය ජයශංකර් එන්නේ ෂාවෝ වෙනවා කියලා මේ අනවුන්ස් කරපු එකේ බයට කියලා කිව්වට ඇත්තටම ජයශංකර් එන්නේ අර බේත හැදුවේ ඉන්දියාවෙන්නේ. ඉන්දියාවෙන් මෙහෙට ගෙනාපු බේතේ කේස් එකක් පැටලා තියෙනවනේ. ඒ කේස් එකට බයේ තමයිලු ඇත්තටම ජයශංකර් මේ තකහණියේ ලංකාවට දුවගෙන එන්නේ කියලා ජගත් විතාන ඔන්න කියලා තියෙනවා. ඉන්දියාවේ විදේශ ඇමති හනිකට මෙහෙ දුවගෙන එන්නේ බාල බෙහෙත් ගෙනාපු සිද්ධිය වහන්න. දැන් බාල බෙහෙත් ගෙනාපු සිද්ධිය වෙනම කතා කරමු. ඉතින් මේ මිනිස්සු ඒව විහිළුවට ලක් කරනවා. සමහරලාට ජගත් විතාන ඔය ප්‍රකාශය කරන්න නැත්තේ ඒ කියන්නේ මේ ප්‍රකාශය විහිළුවක් කරන්න නැති කියලා කාටට හිතෙන්න පුළුවන්. මේකේ තියෙන බරාඩු කරන්න නැති කියලා. සබගේ ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී. එයාගේ මේ ජර්නලිස්ට්ලා අහපු ප්‍රශ්නයකට උත්තර දෙනවා තමයි ජර්නලිස්ට්ලාට ගහන්න ඕන මේ වගේ මිනිස්සු. විමල් කියලා නැද්ද? නේ ඉන්දියා මොකද්ද නෑ තාම කියලා නෑ. දිත්වයකට ඉන්දියාවේ සම්බන්ධයක් තියෙනවා කියලා? නෑ තාම කියලා නෑ. තාම කියලා නෑනේ. දැන් හැබැයි කියයි. කියයි. දැන් යනට විමල්ට නම් දැනෙන්නේ නිකන් මහගෙදර කට්ටියනවා වගේ දැනෙනවා ඇතිනේ. ඇයි නේද? තරහකාරව නෙවෙයිද? නෑ මෙයා නෙමෙයි මං කියන්නේ තනිත් එක්කනේ. හරිය. නෑ. එයාලගේ හත්වල නේද හැදුවේ? බලන්න මෙහෙම එහෙනම් කියන්නේ අපිට මේ දවස්වල බලා ගන්න පුළුවන් ඕගොල්ලොන්ට හෙට අනිද්දා දවස් දෙකේ විමල් ටිකක් ලොකු. හැබැයි කරාද කොහෙදත් නේද? එයා මේ ඉන්ටර්විව් එකකට නම් ගියා. දීලා දෙන්න බැරි නම් කරන්න බැරි නම් අපිට දෙන්න කියලා කිව්වනේ. කිව්වනේ නේද? දැන් එහෙම තමයි අර කියන්නේ කොමරි යා එක පාරටම ඉන්ටර්විව් එකකටත් ගියා. සලකුණෙකට ගියා. සලකුණෙකට ගියා. ඒක තමයි. මේ දවස් ටිකේ යා එක පාරම ආපහු ආවා. ඒක තමයි. අර ගොල්ලෝ එනනේ බොස් වෙනකොට වැඩ කරන්නේ. වැඩ කරන බව පෙන්වන්න කකා බිබි විතරක් ඉඳලා හරියනවද මිනිහෝ මොනවද කරන්නේ නැද්ද කියලා අපා මොන හරි කරන්නත් තියෙන්න බෑ නේද? මේ නිතර යාගේ වොයිස් කට් එනවා දැන් මේ පැය 21කට කලිනුත් ඇවිල්ලා මේ ආණ්ඩුවේ ඇමතිලා වගේ මර්වින් සිල්වාවත් පිස්සු කෙලියේ නෑ විමල් වීරවංශ. ඒකනේ කියන්නේ. මේ තව සිද්ධියක් තියෙනවා බ්‍රූනෝ මේකත් පොඩ්ඩක් කියන්න ඕන කාරණයක්. ඒ තමයි දැන් මේ වෙනකොට අපදා තත්ත්වය ක්‍රමයෙන් පහව ගිහිල්ලා තියෙනවා. හැබැයි තාමත් සමහර දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් රතු නිවේදන නියුත් කරන්න කටයුතු කරලා තියෙනවා. මොකද තාමත් අර ඊසාන දිග මෝසම් වැසි තත්ත්වයේ තියෙන නිසා. ඒ වගේම බ්‍රූනෝ දැන් අපි දැක්කා සහ මටත් මේක මේ පර්සනලි ආපු ආරංචියක්. දැන් මේක මෙහෙම කියන්නේ ඇත්තටම කියනවා නම් මේ අර කාට හරි කියන විදිහට ආණ්ඩුව පස්සට කරනවත් ආණ්ඩුවට වැඩ කරන හැටි ගන්නන්නවත් නෙවෙයි. හැබැයි මේක කියන්න ඕන කියලා හිතුණා. ඒ තමයි දැන් ලංකාවේ මේ වෙනකොට බ්‍රූනෝ ගොඩක්
ආපදාට පත් වෙච්ච සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වල විශේෂයෙන් බදුල්ල නුවරඑළිය වගේ ප්‍රදේශවල සමහරවිට ග්‍රාම සේවා වසම් වල විශාල ප්‍රමාණයක් සමහරවිට දහසකට ආසන්න සංඛ්‍යාවක් අවතන් වෙලා ඉන්න අය ඉන්නවා. එතකොට දැන් ඔය සමහරවිට මූලික අවශ්‍යතාවයල් දැන් අපි දැක්ක ආපදා වෙච්ච අලුත මිනිස්සු ගොඩක් වෙලාවට උපකාර කරා. හැබැයි එතනින් එහාට බරුණ දැන් මේ මිනිස්සුන්ව බලා ගන්න වෙලා තියෙන සිස්ටම් එකට. හැබැයි තාම සමහර තැන්වලදී සිස්ටම් එකට ඒ කියන්නේ බැරි වෙලා තියෙනවා සමහරලාට මේ බේසික් කැමිනිසම් අපි ගත්තොත් වතුර වගේ දේවල්. මොකද වතුර වගේ දේවල් සාමාන්‍යයෙන් කොන්ස්ටන්ට්ලි සප්ලයි එකක් තියෙන්න ඕන දෙයක්. ඒ වගේ කාරණාවල් සමහරවිට ලබා දෙන්න අපහසුතාවයන් තියෙනවා. අනිත් පැත්තෙන් දැන් ඉඩම් සම්බන්ධයෙන් ලොකු හාහුවක් ඇති වෙලා තියෙනවා. මොකද හේතුව නැවත වරක් මේ පුද්ගලයින්ට පෙර පරිදි වගා කටයුතු කරගන්න සහ ඒ කාරණාවල් කරගන්න ටිකක් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඒතර ඒ වගේ කාරණාවල්දී බ්‍රෝන ඉතින් ඇත්තටම මම හිතන්නේ දැන් ලංකාවේ ඉඩම් නීතිය විශේෂයෙන්ම රාජ්‍ය ඉඩම් තමයි ලංකාවේ වැඩිපුරම තියෙන්නේ. ලංකාවේ වැඩිපුරම ඉඩම් අයිති ආණ්ඩුවට. එතකොට ඒ සම්බන්ධයෙන් තියෙන නීති ගත්තොත් එහෙනම් බ්‍රෝනෝ අතිශය අමාරු නීතියක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අතිශය අමාරු ක්‍රියාවලියක් තමයි තියෙන්නේ මේ ඉඩම් මිනිසුන්ට පවරන්න. ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ 3-2කුත් බලයක් ආණ්ඩුවට තියෙන නිසා විශේෂයෙන්ම මේ නීති සංශෝධනය කරලා යම් ආකාරයකට ලිහිල් කිරීමක් කරන්න හැකියාවක් ලැබෙයි කියලා අපි හිතනවා. ඉතින් මම හිතන්නේ ආණ්ඩුවට මේ වෙලාවේදී ওই හදිසි නීතියක් තියෙනවා මේ වෙලාවේ. ඉතින් හදිසි රෙගුලාසි හරහත් පුළුවන් ඕනනම් ආණ්ඩුවට යම් කාරණාවල් කරන්න. ඉතින් මම කියන්නේ එහෙම හදිසි නීති රෙගුලාසි වලින් හරි එහෙම නැත්නම් අලුතෙන් නීති සම්මත කරලා හරි මේ ආපදා වෙලාවේ මේ ඉඩම් වගේ කාරණාවල් මිනිස්සුන්ට ලබා දෙන්න මම හිතන්නේ කටයුතු කරන්න පුළුවන් නම් ඒක වටිනවා. අනිත් පැත්තෙන් අර ප්‍රදේශවල අවතන් වෙලා ඉන්න ජනතාවට මම හිතන්නේ තවදුරටත් ඔය සහන ලබා දීමේදී ආණ්ඩුවට මම හිතන්නේ පොඩ්ඩක් මේ දැන් කරන එක ඉතාමත් මෙයාලා හොඳින් කරනවා. නමුත් එහෙම වුණත් සමහර තැන්වල විශේෂයෙන්ම මේ තියෙන සිස්ටම් එකේ තියෙන යම් ප්‍රශ්න හේතුවෙන් ඒවා නිසි ලෙස ලබා දෙන්න හැකියාවක් නැති තත්ත්වයක් තියෙනවා. ඉතින් මම ස්ථාන නම් කරන්න නැහැ. මොකද ඒකට හේතුව එපාර ප්‍රශ්න කරන මේ මෙතන තියෙනවා අනිත් තැන්වල මොකද කියලා. ඒ නිසා එවැනි තත්ත්වයක් දැනට තියෙන නිසා ඉතින් මම හිතන්නේ ආණ්ඩුවේ වගකීම් යුතු අය ඒ ගැන පොඩ්ඩක් බලලා වැඩ කරන්න පුළුවන් නම් දැන් අර ඉසුරු මම අර කිව්වේ ඔක එනකොට එන දවසේම දවස් දෙකකට විතර පස්සේ අපි කතා බහක් කරේ මේ මොකද්ද පුළුවන් තරම් වේගෙන් අත්‍යවශ්‍ය නීති සංශෝධන ටික කරගන්න වෙනවා. එහෙම නැත්නම් මේකෙන් ගොඩ යන්න බෑ කියලා. අර දැන් ඔයා කියනවා වගේ දැන් ඒ හිරවීම හිර වෙලා තියෙන එතන. එතකොට මට ඔයා ඔය කියන එක මටත් එන්ඩෝස් කරන්න පුළුවන්. සමහර තැන් වලින් සමහර අපිත් එක්ක වැඩ කරපු අය අපිත් එක්ක කලින් මේ ඔය ආපදා වෙලාවේදී හිටපු අය දැන් කතා කරලා කියනවා බ්‍රූනෝ තාම අතන ප්‍රශ්නේ විසඳිලා නැහැ අපිට මැදිහත් වෙන්න පුළුවන්ද කියලා. එතකොට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට මැදිහත් වෙන්න ඉඩ නැහැ. දැන් අර රාජ්‍ය ආන්ත්‍රණයේ පැත්තේ තියෙන ප්‍රශ්න තියෙන්නේ. ඒකට අපිට දෙන්න පුළුවන් සපෝට් එක අනේ කරුණා කරලා මේ අර ඉසුරු වගේ පොලිසි චේන්ජස් ටික කරපල්ලා. ඔව්. මේක අර නැෂනල් කියන්නේ දැන් ටිකක් කල්යාගෙන ඉන්නේ මේවා ටික ඉන්ටග්‍රේට් කරන්න. මොකද මිනිස්සු ෂොක් එකෙන් පස්සට ඇවිල්ලා දැන් මිනිස්සු ඉන්නේ වෙන ප්‍රශ්න ගොඩක. දැන් මම දැක්ක සමහර තැන්වල ආපදා සහන සේවයේ හිටපු මිනිස්සු දැන් මේකේ දෙපැත්තම ස්ට්‍රෙස් ලෙවල් එක ගොඩක් උඩ ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ස්ට්‍රෙස් එකත් ගොඩාක් වැඩි වෙලා තියෙන්නේ දැන් අනිත් රටම සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඒගොල්ලොන්ට ඇටෙන්ෂන් එක අඩුයි. මිනිස්සුන්ගෙත් ඒ සමහර දැන් සෝෂල් මීඩියා වල තියෙන්නේ අර කවුද නහය සෙලෝ ටේප් එක ප්ලාස්ටර් එක ගහගෙන හිටපු එක ප්‍රශ්නේ ඊට පස්සේ දැන් අර සිරිමාව ප්‍රශ්නෙකුයි තව මොනවාද මේ දවස්වල ඒ වගේ ප්‍රශ්න තිබුණේ. එතකොට මං කියන්නේ අපි ආපහු අර දැන් අර පප්පගමේ සුපුරුදු තත්ත්වයට අපි ඒගෙන ඉන්නේ. අර පප්පගමේ වගේ දැන් ගම දැන් මේක දෙකට බෙදලා මරාගන්න තත්ත්වයට වෙලා තියෙන්නේ. back to normal. දැන් අපි සිරිමායෝ එකේ වලියයි වෙන ඉස්කෝල අතර වලි ටිකයි දැන් ඒ අපි සාමාන්‍ය තත්ත්වයට පැමිණෙමින් තියෙන්නේ. ඉතින් ඒක නිසා මම යෝජනා කරනවා ආණ්ඩුවට තව ආපහු සැරයක් මම කියන්නේ මට මගේ පේන මානේ මම අර මගේ ආණ්ඩුවට නැවත දින 100ක් හම්බ වෙනවා කියලා. ඒ දින 100ට අදාළව නම් වැඩ කරන්නේ ඒක කියන්න පුළුවන් කටපුරවලා අවශ්‍ය කරන පොලිසි චේන්ජස් වෙනුවෙන් නම් අපි දන්නේ හම්බ වුණාද වැඩ කරනවද කින්ද මන්ද කියන එක නම් පේන්නේ නැහැ. කිසිම දෙයක අප්ඩේට් එකක් ආවේ නැහැ. තාම ওই ඉඩම් පොලිසි එක වෙනස් කරන්න හැදුවේ නැහනේ. සාම ටැක්ස් පොලිසි එක වෙනස් කරන්න හැදුවේ නැහනේ. මේ අපි එදා වේල එහෙට මෙහෙට දනිපනි ගහගෙන යන්න තමයි බලන්නේ. මොකද ඒකට හේතුව මේකේ වැඩ කරන්න ඉන්නේ ජනාධිපතිවරයා විතරයි. ඉතින් ජනාධිපතිවරයාගේ කැපැසිටි එකෙන් ඔච්චර යන්න බෑ. වෙන ඕන එකෙක්ට වැඩක් දුන්නොත් අල කරනවා. අල කරන්නේ නැතුව පැත්තකට තියන් හිටියොත් එහෙම කොහේ හරි ගිහිල්ලා වාහනයක් හරි හප්පගෙන ලෙඩක් දාගන්නවා. ඒ හින්දා මං හිතන්නේ පුදුම කර්මයක් ජනාධිපතිතුමාට තෙලා දෙන්නේ නේ. හොඳ වැඩේ මං කියන්නේ මේ පොල්ලෙලිය වෙනකොට කිව්වා.
ඒක අපි කිව්වා. පොල්ලෙලි එවනකොට අපි තරම් විරුද්ධ වෙච්ච කිසිම කණ්ඩායමක් නැතුව ඇති පොල්ලෙලි වලට මම නම් ඒකට හොඳ වැඩේ කියලා තමයි කියන්නේ. මූණට හම්බුණත් කියන්නේ ජනාධිපතිතුමා හොඳ වැඩේ කියලා. පොල්ලෙලි දාගත්තට ඇතුළට. හරිද? ඒක අනිත් පැත්තේ කතාව. ඉතින් මොනවාද මේ දවස් දැන් පොල්ලෙලි කිව්වා මතක් වුණේ බ්‍රුනෝ මේ තව නිවුස් එකක් මම හිතන්නේ ගත්තොත් හොඳයි. මේ ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් කාරණයක් තමයි මේකත්. ජාතික ජනබලවේග පාර්ලිමේන්තු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ගමන් ගත්ත එයා කැබ් එකක යද්දී කැබ් එක නවත්තලා ඒකට පොඩි ආයත අවහිරයක් කරපු පොලිස් නිලධාරියෙක් වත්තරංගුවට අරන් තිනවා. ඒ කියන්නේ අපි කතන්දරේ පොඩ්ඩක් ලියා ගත්තොත් එහෙම 2025 දෙසැම්බර් මාසේ 16 වෙනිදා මේ අදාළ මන්ත්‍රීවරයාට අයත් යයි කියාගන්න ඉඩමක ගංජා පැල දෙකක් වැටලීමක් කරනවා. ඒ වැටලීම කරද්දී මේ හිටියාරච්චි කියන පොලිස් කොස්තාපලවරයාත් මෙතන ඉන්නවා. එයාගෙත් නෙවෙයි ඒ ඉඩම එයාගේ නෙවෙයි. ඒක ඒ කතාව එයාගේ යයි කියලා කියනවා. ඒක තමයි එයාගේ යයි කියලා තමයි පොලිසියෙන් කියලා දෙන්නේ. මෙහෙමයි. මම කතාව කියන්න කලින් කියන්න මෙතන පොලිසිය එක කරලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ඒකට පොඩි වෙන මොකක් හරි මෙයත් එක්ක සූර්යකාන්ත පොලිසිය අන්න හරි වෙන මොකක් හරි එකක් තියෙනවා. එයා පොඩි කරලා තියෙනවා. හරිද? ඔව්. ඊට පස්සේ දැන් ඒ සම්බන්ධයෙන් ඊට පස්සේ තමන්ගේ වරප්‍රසාද කඩ වුණා කියලා අදාළ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරනවා. නම කියලාම. ඉතින් බ්‍රුනෝ මෙහෙමයි දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කරන විදිහක් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට පුළුවන් කතානායකවරයාට ලිපියක් මාර්ගෙන් දෙන්න ඕන වරප්‍රසාද කඩ වුණා කියලා. ඊට පස්සේ ඒක පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගේ අවසරයේ පරිදි එයා ඒ කොලේ තියෙන එක කියවන්න ඕනේ. වෙන බයිලා කියවන්න බෑ යාට. හරිද? ඒක කියවලා ඊට පස්සේ ඒක වරප්‍රසාද කමිටුවට වරප්‍රසාද සහ ආචාර දාන කමිටුවට යොමු කරන්න ඕනේ. එහෙම එකක් සිද්ධ වෙලා තියෙනවා. ඕකේ. එතකොට අවස්ථාවේදී පොලිසිය නිලධාරීන් කීප දෙනෙක්ගේ නමුත් නම් මෙයා කියනවා. ඊට පස්සේ 2025 දෙසැම්බර් මාසේ 20 වෙනිදා මේ මන්ත්‍රීවරයා රාත්‍රියට විතර 8යි කාලට විතර ගමනක් යද්දී මේ කැබ්රිය නතර කරනවා මේ කියන මේ පොලිස් නිලධාරියා පොලිස් කොස්තාපලවරයා නවත්තලා ඕකෙන් අහනවා ඇයි මගේ නම කිව්වේ කියලා. ඊට පස්සේ යම් කිසි ආකාරයක බහින් බස්සීමක් ඇති වෙනවා. ඉතින් අන්න ඒ වෙලාවේ තමයි ඔය කියන්නේ ඊනිදාරේ චෝදනා කරනවා යාට කසිප්පු වලින් ගහලා යතුරුපැදිය අරගෙන ගියා කියලා. කොහොම හරි පස්සේ පොලිසියට 119ට පොලිස් නිලධාරීවරයෙක් 119ට කෝල් කරලා කියනවා මට මගේ වාහන මේ යතුරුපැදියත් අරගෙන ගියා මට ගහලා කියලා. පස්සේ යතුරුපැදියත් අවට ප්‍රදේශකින් තියලා හම්බ වෙනවා. කොහොම හරි මේ වෙනකොට මේ පොලිස් මේ අදාළ මන්ත්‍රීවරයාත් පැමිණිල්ලක් කරන පොලිසියට තමන්ගේ ගමන වාදා කරා කියලා. ඉතින් ඒ අනුව තමයි මේ මන්ත්‍රීවරයාට අයිතු අවහිරයක් කරා කියලා මේ පොලිස් නිලධාරීවරයා අත්අඩංගුවට ගන්නේ. මේ වෙනකොටත් ඒ නිලධාරීවරයා ඉන්නේ පොලිස් රෝහල්ගත වෙලා. කොහොම හරි බ්‍රුනෝ දැන් මෙතන ප්‍රශ්නේ තමයි දැන් අපි ගත්තොත් එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට තමන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් ඕනෑම ආකාරයකට ප්‍රකාශයක් කරන්න පුළුවන්. එතකොට ඔය පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කරද්දී ඒකට විරුද්ධව අධිකරණයටවත් තීරණයක් කරන්න බෑ කියලා ආවේ හේතුව තමයි 1680 ගණන් වලින් නම් ඊටත් කලින් මැග්නා කාර්ටා වලින් නම් කිව්ව දෙයක් තමයි මේ පාර්ලිමේන්තුවේ කියන දේවල් සම්බන්ධයෙන් රජතුමාටවත් දඬුවම් කරන්න බෑ කියලා. ඒ නිදහස තියෙන්න ඕන පාර්ලිමේන්තුවට කියලා. එතකොට එතනින් තමයි මේ කියන සංකල්පය ආවේ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී කිසියම් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කරොත් ඔව් ඒ ප්‍රකාශයට උත්තර දෙන්න අපිට හැකියාවක් තියෙනවා. හැබැයි අපිට මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන්න බෑ. ඇයි මේ ප්‍රකාශය කරේ කියලා. ඉතින් ඒ නිසා තමයි මේ කාරණේ වෙන්නේ. ඒ නිසා මේ අපි බලන් ඉදමු මොකද්ද අධිකරණයට ඉදිරිපත් කරලා පස්සේ අධිකරණයේදී තීන්දුවක් ලැබෙයි මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හැබැයි කොහොමවත් කතන්දරේ වෙලා තියෙන්නේ ඔන්න ඔහොම එකක් තමයි නැත්තම් ඔව් මට සම්පූර්ණ සිද්ධිය හොයලා බලද්දි සහ දැනුණු එක තමයි ඒ පොලිසියේ පොඩි ජලතරයක් තියෙනවා. මේක මේ පොලිසිය අහිංසක නැත මේ සිද්ධියේදී මේ පොලිස් නිලධාරිය අහිංසක නැහැ. ඒකේ පොඩි ජලතරයක් තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයකට ඔය ඉඩම IT කියලා කියන තැනට එනකම් මම දැක්ක ඒකේ තව වීඩියෝ එකකුත් දාලා තියෙනවා. මේ පුදුම දිග නෑදෑකමක් හදලා තමයි නිවුස් එකට දෙන්නේ. ඔව්. ඒ කියන්නේ මේ හුදෙක්ම නිවුස් එක ගස්සලා මේ മന്ത്രിට ගස්සන්න ඕන කරන ලයින් එකේ ගියපු වැඩ. ඒක පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව වගේ සීන් එකක් තමයි ඔය පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව වගේ සීන් එකක් තමයි කෙලින්ම මෙයාගේ ඉඩමක තිබිලා හම්බුණා කියලා. ඒ කියන්නේ කෙලින්ම ඒතර අගට දැම්ම හැකිනේ ගංජා කෑල්ල. ඒක දාගන්න නිවුස් එක දාගන්න කියන්නේ මම ලිටරලි මේක ඔපොසිෂන් කැම්පේන් එක ලයින් එකටම ඇදලා දෙන්නේ පොලිසිය. ඉතින් හොඳ වැඩේ. ඔහොම පුළුවන් එහෙම කියන්නේ එක එක පොලිසි වල ඒ වගේ එක එක ආතල් තියෙනවා. තව ආතල්යක් තියෙනවා පෙන්නන්න. මෙන්න මේ චන්ඩි ලයිසන් චන්ඩි. ඔව්. එක පොලිසියට එක නීතියක්. මේක බලන්නකො තද්ද වෙනවා මේක දකිද්දි හොඳේ. ඔය ටික්ලි දුවනවද? ඔව්. මෙහෙමයි. ටික්ලි දිවුවට ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මීගම විතර මේට එන්නේ හයර එක අප් ඇන්ඩ් ඩවුන් දෙකම අරන් යන්නේ. ඔක කියනකම් අපි කියන දේ අහන්නකෝ. ඔයාලා කියන දේවල් සාධාරණ තමයි.
ඒ වුණාට එහෙම බෑ මේක. මොකද මෙහෙත් ජීවත් වෙන ඒ කියන්නේ මේ එහෙම බෑ මෙහි එහෙම කියන්නේ යා මේක පොඩ ට්‍රාන්ස්ලේට් කර මේකටත් ඉන්න ඕනේ ට්‍රාන්ස්ලේට් කෙනෙක්. මෙයක් තියෙනවනේ. මොකද මේ කට්ටියක් ජීවත් වෙන්න බෑ. ඔයාලා මේකනේ කරගෙන වගේ මේ කට්ටියක් ඔය කියන්නේ ඔය කියන්නේ මෙහිමයි. අපි ජීවත් වෙන්නේ යාළගෙන් ගන්න ගතමන්ට කරන යනවා මල්ලි. මේ දෙන්නට ට්‍රාන්ස්ෆර් එක හම්බෙලා දැන්. ට්‍රාන්ස්ෆර් එක හම්බෙලා. ට්‍රාන්ස්ෆර් නෙවෙයි ඉන්ටර්ඩික් කරන්න ඕන හරිනා. ඔව්. පරීක්ෂණය වෙනකන් ට්‍රාන්ස්ෆර් එක හම්බෙලා. කට්ටියක් අසාද බලලා ගෑණි දරුවෝ ඉන්න ඉස්කෝලේ යනවා මේවා කරනවා. ඔයාලා ඒ ඔයාගේ ප්‍රශ්නයක් දෙයක අනිත් අය බිස්නස් කරගන්න එක පොලිසියට කවදාද කියන්නේ පොලිසිය JD එකේ තියෙනවද එහෙම එකක්? නෑනේ කාගේ හරි බිස්නස් බලලා දෙන එක නේද? නෑනේ නේද? නෑ මං හිතන්නේ මේගොල්ලොන්ගේ එහෙම එකක් නෑ නේද? මං හිතන්නේ මේ බ්‍රෝන අර කතාවක් තියෙන අපිට සලකන විදිහට තමයි අපිත් සලකන්නේ කියලා. සැලකිල්ලට සැලකිල්ල කියලා. ඒක හරි. දැන් ඔය මේ ආයතනින් පොලිස් නිලධාරීන්ට මුකුත් කරන්නේ නෑනේ. ඒක තමයි. නීති හරියට ක්‍රියාත්මක කරා කියලාත් පොලිසියට අමුතුවෙන් පඩියක් ගෙවන්නේ නෑනේ. ගෙවන පඩියට අමතරව. ඉතින් කීයක් හරි හොයාගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒක හරි. ඒක හරි. ඔය මාෆියාව කියන එක බ්‍රෝන අපිත් සහින් අත්විඳලා තියෙන එකක්. දැන් මමත් සමහරවිට ගොඩක් වෙලාවට අවුට් ස්ටේෂන් ට්‍රැවල් කරනවානේ. සමහරවිට මම ගොඩක් වෙලාවට ඇත්තටම Uber Pick Me වල තමයි කියන්නේ කොහෙන් හරි බැහැලා යන්නේ මම Uber Pick Me වල. ඉතින් එතකොට සමහරවිට අපිට Uber Pick Me වලින් කියන එකක් තමයි දැන් හිතන්නකෝ අනුරාධපුර කියලා මම මේ කියලාම කියන්නේ අනුරාධපුර ටවුන් එකෙන් බැස්සාම එතන තියෙනවා ට්‍රිවිල් පාක් එකක්. හරිද? එතකොට අපිට Uber Pick වලින් කියන්නේ සර් පොඩ්ඩක් මීටර් 200ක් 300ක් ඉස්සරහට ඇවිදගෙන එන්න පුළුවන්ද කියලා. පාක් එක පහුවෙන. පාක් එක පහුවෙනකම්. මොකද ඒ කියන්නේ පාක් වල තියෙන මාෆියා. ඔව් නිගම්බෝලත් ඒකම තියෙනවා. හරිද? ඉතින් ඒ නිසා මම ඒ වගේ ගොඩක් තැන් තියෙනවා. නුවර හිම තියෙනවා. ඉතින් මම කියන්නේ මේ මම කියන්නේ ආණ්ඩු දෙකක් තියෙන්න බෑනේ බ්‍රූනෝ. ඒක හරි. හරිද? රෙගියුලේට් දැන් කවුරු හරි පික් මී Uber රෙගියුලේට් කරනවා නම් ඔව් ඒක කරන්න ඕන ආණ්ඩුව. හරිද? එහෙම නැතුව මේ කොහෙවත් ඉන්න අය නෙවෙයි. ඒ නිසා මම කියන්නේ පැහැදිලිවම මෙන්න මේ කියන කාරණාවලට විරුද්ධව නම් ඇත්තටම ක්‍රියාමාර්ග ගන්න ඕනි. මේ මගේ ආණ්ඩුව දෙකක් තියෙනත් බෑ ඡන්දින්නත් බෑ. ඒක තමයි මේකේ දෙවෙනි වර්ෂන් එකේදී ආණ්ඩුව රියැක්ෂන් පරක්කු වෙන එකේ ප්‍රතිඵලයක් විදිහට වාහන ඊගාවට වාහනයක වින් ස්ක්‍රීන් කුඩු කරලා තිබුණා. හරිද? ඕකේ පොලිසිය දැන් අනිත් එක තමයි මේ ගොඩක් මේ ටුවරිසම් කරන අය හරිද? ඔය පික් මී Uber සර්විසස් වලට සහ ඔය එයාපෝට් එකේදී මේ ලයිසන් දෙන එකට එහෙම පුදුම විරුද්ධ මේකක් තියෙන්නේ. ඒ කියන්නේ ඒක ඔබ කරන්නේ නෙමෙයි එයාලට විරුද්ධව. එයාලට විරුද්ධව. පුදුම මේක ගින්නේ කියන්නේ ඒගොල්ලෝගේ රස්සාව නැති වෙනවා. රයිට් ඒගොල්ලෝගේ බිස්නස් ඒ කියන්නේ ඒගොල්ලෝගේ බිස්නස් එකේ මොකක් හරි වීක්නස් එකක් තියෙනවා නේද එහෙමනම්. මොකක් හරි අසාධාරණ තැනක් ඇති නේද? කොහේ හරි අසාධාරණ තැනක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඔය මං කියන හොඳ වැඩේ මේ ආණ්ඩුවලට තියෙනනේ ඉසුරු මේ දේශීය ගොයියෝ බේරගන්න එකේ ලෙඩේ මං කියන්නේ හරි අපි කාවද දේශීය ගොයියෝ බේරගන්න කියලා ටයිල් වලට ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන් දාලා තියෙන එකේ අලලුණු ගොවිය බේරගන්න ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන් දාලා තියෙන එකේ මේ මිනිස්සු ඉල්ලන එකේ වැරද්දක් නැහැ හොඳේ. මේ මුළු රටම හදලා දීලා තියෙන මේකට විතරක් මේකේ වැරද්ද පේනව නේද මිනිස්සුන්ට? මේකේ වැරද්ද පේනවනේ මේ වැරද්දට ඇත්තම ඉන්ෆ්ලුවන්ස් එක තියෙන්නේ අපේ ඇඟේ. කියන්නේ අපිට තරඟයට මුහුණ දෙන්න බෑ. එහෙනම් අපි ගහන ගේම ගහන්න ඉඩ දෙන්නයි ඕනේ. කියන්නේ අපි ගේම ගහන්න අනිත්‍යවම මේකෙන් සීන් එකෙන් අයින් කරලා දෙන්න කියලානේ කියන්නේ. අපි කවදාවත් කම්පිටිටිව් තැනක තරඟ කරලා තරඟය විසින් කියන්නේ අපිට අනිත් එකාට වඩා ගුණාත්මක සේවයක් දීලා දිනන්න පුරුදු වෙලා නැහැ. අපි මේ try කරන්නේ අනිත් අයගේ පාරවල් ටික වහලා අපි සීන් එකේ ඉන්න. මේ අපි බොරුවට මේ ලොකු සීන් එකට නෙමෙයි. අපි ඇත්තටම ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද? අර ෆිල්ම් එක මොකද්ද? මේ ඩික්ටේටර්. අපි මේ මිනිස්සු ඉල්ලන්නේ ඩික්ටේටර් ෆිල්ම් එකේ රේස් එක දුවන වැඩේ කරන්නේ අපි. හැම බිස්නස් එකකම අපේ ආණ්ඩුව මොකද කරලා දෙන්නේ? කම්පිටිටර් මරනවා. කම්පිටිටර් කෙනෙක් නැති කරලා දාලා දෙනවා. මේක කල්චරල් අවුලක්. මං කියන්නේ හොඳ වැඩේ මේ වගේ ආණ්ඩුව වලට මේ වගේ තමයි. දැන් මේකේ අවුල පේනවා නම් ආණ්ඩුවකට අලලූණු එකේ අරකේ අවුල නොපෙනී තියෙන්නත් බෑ ඉසුරු. ඒ සහ අනිත් එක බ්‍රෝන මේ වගේ දේවල් වලට එතනම දැන් ලංකාවේ අපරාධ නීතියට ගත්තොත් එහෙනම් මේකට ගන්න තියෙන අනර්ථය සහ බලහත්කාරය සහ අපරාධී බලහත්කාරය තුවාල කිරීම වගේ ඒවා තමයි ගන්න වෙන්නේ. දන් නීති සංග්‍රහයෙන් ගත්තොත් එහෙනම්. සිරාවට. මම කියන්නේ හරිනම් මේ වෙලාවේ ආණ්ඩුවක් කරන්න ඕන දේ තමයි අලුතෙන් නීති පනවල හරි බ්‍රෝනෝ. මේ තියෙන නීති ප්‍රාණවත් නැති නිසා මේ වගේ කාරණායකට මම කියන්නේ දැන් පොදු දෙවල් මනතේ අපි දන්නවනේ අප නැහැනේ මොකක් හරි යක් නැත්නම් ඒ වගේ මේවට අප නැතුව හිරේ දාන්න පුළුවන් විදිහට නීති හදන්න ඕනේ. මොකද මේ වගේ චණ්ඩිකම් මේ වගේ බලහත්කාරකම් පාලනය කරන්න පුළුවන් නීති දාලා. මොකද මම කියන්නේ ඔයා කියන එක ඇත්ත ඉසුරු. දැන් මේ සිද්ධියට අදාළව දැන් මේ සිද්ධිය අවුල හැමෝටම පේනවනේ. දැන් මේකේ කමෙන්ට් සෙක්ෂන් එකේ බලන්නකො බනිනවා බැනිල්ලක් මේ පොලිස් නිලධාරීන්ටයි වටේටමයි. ඉතින් ඕකම තමයි අලලුණු ගොවියොන්ට අන්න ඒක වක්‍රාකාරයනේ බ්‍රෝ. ඒක වක්‍රාකාරයෙන් ඒක දැනෙන්නේ නැහැ. මේ එකම කතාව හොඳේ. මේ එකම කතාව. ටයිල් අලලුණු හැම එකටම බ්‍රෝනෝ ටයිල් ඔව් මං කියන්නේ ලොකු මහා පරිමාණෙන් නම් ටයිල්
හරිද? සුළු පරිමාණයෙන් නම් අලලුණු. එතකොට ග්‍රාමීය මට්ටමින් නම් මේ වගේ. ග්‍රාමීය මට්ටමින් නම් මේක. ටැක්සි ගොයියව බේරලා දෙනවා. අපි එකෙක්වත් තරගෙට සූදානම් නැහැ. ඊට පස්සේ මොකක් හරි එක්ස්ටර්නල් ප්‍රෙෂර් එකක් ආවට පස්සේ කරගන්න බෑ. ඉතින් මෙහෙම කිය අපි අරහෙන් කියනවා අපි ග්ලෝබල් මාකට් එකට යන්න ඕනේ. යයි නැද්ද? ඒ කියන්නේ බ්‍රුනෝ මෙහෙම යන්නද? ඒ කියන්නේ මාර ග්ලෝබල් මාකට් එකක් කියන්නේ අපිට විකුණන්න ඕන අපි එයාලගෙන් ගන්න බෑ. ඒක එහෙම කරන්න බෑනේ. තරගෙත් බෑ. ඔව් තරගෙත් ඔට්ටු නෑ. තරගෙත් ඔට්ටු නෑ. අපි යවන්න ඕන කෙලින්ම. හැබැයි මෙහෙට එන්න බෑ. මෙහෙ ඔව්. හරිද? ඉතින් මං කියන්නේ එහෙම කරන්න බෑනේ. ඉතින් ග්ලෝබල් වෙනවා නම් එහෙනම් අපිත් දෙන්න ඕනේ. දැන් ඒ කියන්නේ අඩු ගානේ ඒක ඔය එක සයිඩ් එකක්. අනිත් සයිඩ් එකේ පළවෙනි දේ තමයි පොලිසියට නීතිය උගන්වන්න මොකක් හරි කෝස් එකක් කරන්න වෙනවා. නෑ බ්‍රුනෝ තියෙනවනේ. සිරාවට පොලිස් ට්‍රේනින් කොලේජ් එකේ ওই නීති තියෙනවා. නෑ ඒක තමයි. ඉසුරු ඒක තමයි මම ආයි කියන්න ගියේ. හමුදාවේ නිලධාරියෙක් මට කියපු ලස්සන කතාවක් තියෙනවා. එන හමුදා නිලධාරියෙක් උඩට එනකොට එයාගේ ස්ටේටස් එකම වෙනස් වෙගෙන එන්නේ. ඒ කියන්නේ එයා කන බොන තැන ඉඳලා ආශ්‍රය කරන මිනිස්සු ගේ ඉඳලා කතා කරන භාෂාවේ ඉඳලම හමුදාවේ නිලධාරියෙක් පාරේ ට්‍රැෆික් එකේ යා ඉන්නේ අන්න හරි. ඒක තමයි. පොලිස් නිලධාරියෙක් නම් හමුදාවේ කෙනෙක් නම් පහළම අයත් එක්ක ගනුදෙනු ඉහළ නිලධාරියෙක්ට හැබැයි පහළම ඉඳලා ආපු නිලධාරියෙකුට උඩට එනකොට වෙනස්නේ. බොන විදිහේ ඉඳලම වෙනස්. කතා කරන විදිහේ ඉඳලම ගන ඩ්‍රින්ක් එකේ ඉඳලා හරියටම හරි. ග්ලාස් එක අල්ලන එකේ ඉඳලම වෙනස්. ඒකට හේතුව ඒගොල්ලොන්ට ඒ ලැඩ එක නගින්න හැමතැනම මේ එක්සෑම් තියෙනවා. ට්‍රේනින් තියෙනවා. නැවත ට්‍රේන් කරනවා. නැවත එක්සෑම් තියෙනවා. හරිද? එහෙම එකක් පොලිසියට නෑ. පොලිස් නිලධාරියෙක් බැඳුනට පස්සේ අර ඔයා කියන වගේ පොලිසියේ මේ ට්‍රේනින් කොලෙජ් එකේදී ඒක හම්බ වෙනවා නේද? ඔව් ට්‍රේනින් කොලෙජ් එක විතරනේ අපි ඊට පස්සේ නෑනේ. ඊට පස්සේ මොන හරි කවුරුහරි තනියම ඉගෙන ගන්නවා. තනියම ඉගෙන ගන්නත් තමයි. තනියම යනවනම් ඒකට පොලිසියට අනිවාර්යයෙන්ම මේ නැවතත් නීතිය ඉගෙන ගන්න මෙව්ව වැරදි කියද මේ වගේ එකක් කේස් එකක් වාර්තා වුණාම මං කියන්නේ මුළු පොලිසියම ගෙන්නලා හරි සැරෙන් සැරේට උගන්වන්න. මේ වෙලාවේ පොලිසියට හොඳ මේ chance එකක් තියෙනවා. ඒකට හේතුව මං හිතන්නේ ලබන අවුරුද්ද වගේ වෙනකොට පොලිසිය ඉතා විශාල ප්‍රමාණයක් එකපාර රිටයර් වෙනවා. ඒ කියන්නේ ඔය උඩම මේ පොසිෂන් එකේ ඉන්න ගොඩාක් දෙනා උඩමද දන්නෙත් නැහැ. උඩම වෙන්නත් බෑ. නමුත් ඒගොල්ලෝ රිටයර් වෙන මේ වයසක් තියෙනවනේ. ඒ කියන්නේ ඔය ලංකාවේ මේ එක කාලෙක ඉක්මනින්ම බඳවගත්ත බැච් කීපයක් ඉන්නවා. ඒ සියලු දෙනාම මං හිතන්නේ ලබන අවුරුද්ද වගේ වෙනකොට රිටයර් වෙනවා. ඒ වගේ වෙලාවක 8000ක් 10000කට ආසන්න ප්‍රමාණයක පුරප්පුවඩුවක් එනවා පොලිසියට. ඉතින් මේ වෙලාවේ හොඳ chance එකක් පොලිසියට රිෆෝම් කරනවා නම් අලුත් අයව ගන්න පුළුවන්, ක්වොලිෆිකේෂන්ස් බලන්න පුළුවන්. සහ මෙතඩ් එක මාරු කරන්න පුළුවන්. තාම පරණ ඒවා ටික උගන්වන්නේ පරණ විදියට. ඉතින් ඊට වඩා මේ කරගන්නත් පුළුවන්. මේ අනිත් එක සමහරවිට අපි උතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් ලෝ එක ගැන අදහසක් තිබ්බත් අර මං කියන්නේ දැන් සමහර ප්‍රොෆෙෂන්ස් වල තියෙනනේ අපි කන්ටිනියුස් එඩියුකේෂන් කියලා. ඒක තමයි. ඒ කියන්නේ ඒ වගේ දෙයක් පොලිසියට ඇත්තටම අඩුයි. අඩුයි නෙමෙයි නෑ. නෑ ඔව්. one of මේ යම් කිසි පිරිසකට විශේෂ පුහුණු හම්බෙනවා ඇති. හැබැයි පොලිසිය හැම නිලධාරියෙක්ටම එහෙම පුහුණුවක් හම්බෙනවා කියලා එකක් නෑ. නිලය ගත්තට පස්සේ ඊට පස්සේ එයා එකකින් සමහරලාට විශ්‍රාම යනකම්වත් ආපහු සැරයක් අඩුම ගානේ රිවයිස්වත් වෙන්නේ නෑ. මැදින් ඒ කියන්නේ මොන හරි මේ ඒගොල්ලොම මොකක්ද ඒකට කියන්නේ ආපහු ඉවැලුවේට් කරන මොන හරි එකක් එපැයි නැත්නම් ඒ මිනිස්සුත් පවුනේ මේ මිනිස්සු උඩට කියන්නේ දැන් හමුදාවේ කට්ටිය මැරීගෙන කරගෙන එක්සෑම් ලියන්නේ ඊගාව තනතුරට යන්න ඊගාව ලැඩ එක නගින්න ඊගාව ඔපචුනිටි එක ගන්න ඉතින් මන් දන්නේ නැහැ මේ පොලිසියට ඒක දෙන්නේ නැති කියලා බලනවද මේක බලන්න දෙයක් තියනවද මේක චුට්ටක් බලන්න කාර්යාගිර මේ අහිංසක ක්‍රීමි කාර්යක රුපියල් 500 250 හයර කරගෙන යනවා කියන්නේ මොකද්ද කියන්නේ ඔයාලගේ තියෙන ජෙනුයින් එක සාමාන්‍ය සර් මොකද්ද වෙලා තියෙන ජෙනුයින් එක ළඟ ඒවා දුවන්නේ නැති එක නේ ඔයාලා මෙහෙමයි කොහොමද පික්මින් දුවන්න එපා මෙහෙ ඔයාලා මීගම ඉඳන් දුවන්න ඔයාලා හයර කරන්නේ නැහැ මෙහෙ වාහන තියෙනවනේ මේත් වාහන අයිතිකාරයෝ ඉන්නවා මේ ඒ කට්ටියත් පිනස් දාලා තියෙන්නේ වාහන අරන් මේව කළා ඒක ඉතින් ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි නේද එහෙම මේකයි දැන් පික්මී වගේ මට හිතෙන්නේ ඇයි ආ මාරු කරලා විතරක් නැවතුනේ ඇයි වැඩ දාන කරන්නේ කියලා. එක්ක ඔයාගේ වාහන තියෙනවා. නෑ මම හිතන්නේ charge sheet දාලා ඇත්තේ. charge sheet වගේ දානවා ඇති. නෑ මෙහෙමනේ. පික්මී වගේ ඒවා නම් ටැක්ස් ගෙවනවා ඇති ආණ්ඩුවට. ඇල්ලේ මේ ටුක් ඩ්‍රයිවර්ස්ලා බදු ගෙවන්නේ පොලිසියටනේ. සමහරවිට මෙයාගෙත් තියෙනවා. මෙයාටත් ඉන්ෂුරන්ස් මොන හරි දාන්න තියෙනවා ඇතිනේ. ඔව් නේද. ඒව ටික කැඩෙනවා නේද අරගොල්ලොන්ට බිස්නස් ටික ආවේ නැත්තම්. මෙයාගෙත් මෙයාගෙත් බිස්නස් එකක් රන් වෙනවා ඇති නේද? මෙයාගෙත් පික්මී එකක් දුවනොත් දන්නේ නැහැ. පික්මී එකක් නෙවෙයි. ඇල්ලේ ටුක් එක. ඇල්ලේ ටුක් එකක් දුවනොත් දන්නේ නැහැ. ටුක් එකක් දුවනොත් දන්නේ නැහනේ. වාහනේ. කොහොමත් ඔය මේ කියන්නේ බ්‍රූ ඔය
කියන්නේ පොලිසියේ අවසරෙන් තමයි ගොඩාක් වෙලාවල් වලට ත්‍රිවිල් මාෆියාව හැදිලා තියෙන්නේ. ඕක ඇල්ල විතරක් නෙවෙයි මාතර යනකො මාතර අර ඩොක්ටර්ස් හවුස් ඒ පැත්තේ ගියාම ඒක තියෙන්නේ බීච් රෝඩ් නේ. ඒ හරියට ප්‍රයිවට් කියන්නේ තමන්ගේ වාහනයකින් යන්නේ නැත්නම් ටුක් එකකින් තමයි යන්න ඕන. එතකොට ওই කිලෝමීටරේ වගේ දුරට තාම අසාධාරණ මුදලක් ගන්න. හරිද පික්නික් එකේ එන්නේ නැහැ මේ ඩොක්ටර්ස් හවුස් එක ළඟට. ගහනවලු ගහනවා ඒගොල්ලෝ එන්නේ නැහැ ඒගොල්ලෝ එතකොට ඉන්න කවුරු ෆොරිනර් කියලා කියනවා ඒ මිනිහා යන්න ඕන මේ සෑහෙන දුරක් පික්මි එක මේ අල්ලගන්න මෙහෙමනම් ටුවරිසම් ගොඩ දාගනි සහ ගාල්ලේ රෑ වෙද්දි බලන්න මන් දන්නේ නැහැ දැන් තියනවද කියලා නමුත් ඉතින් මොකක් හරි ෂෝ එකක් අහරම යනවාට පස්සේ රෑ වෙද්දි ඔය කියන මේ ටුක් ඩ්‍රයිවර්ස්ලා නැහැ පික්මි තමයි ඉන්නේ ඒ වගේ වෙලාවලට ඒ මිනිස්සු විතරයි ඉන්නේ හැබැයි බ්‍රෝන මෙහෙම කරන්න පුළුවන් මේ වැඩේට ඕන මෙම දැන් සමාවෙන්න ඉසුරු ටැක්සි කියලා කියන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් මෝඩ් එක. එතකොට ඒක එහෙම මේ බල්ලටයි කොල්ලටයි ගිහිල්ලා මේ විදිහට කරන්න ගියොත් සහ එහෙම රෙගියුලේෂන් එකක් නැතුව කරන්න ගියොත් ඒක අනිත් ආර්ථික ක්‍රියාවලීන්ට බලපානවා. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්නේ. එහෙනම් ඒ කියන්නේ මිනිස්සුන්ට පබ්ලික්ලි අවේලබල් ඒවානේ. එතකොට ඒවා ටික රෙගියුලේට් කරන එක ආණ්ඩුවේ ජොබ් එකක්. ඒක කරන්න බෑ අපිට ගිහිල්ලා. නේද? ඔව්. ප්‍රයිවට් කම්පැනි එකට ගිහිල්ලා ඒක රෙගියුලේට් කරන්න බෑ. ඒතර ආණ්ඩුවට තියෙනවා වගකීම මේ ටික රෙගියුලේට් කරගන්න. මිනිස්සුන්ගනේ ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ. මිනිස්සුන්ව ට්‍රාන්ස්පෝර්ට් කරන මොනම හෝ වාහනයක් තියෙනවා නම් ඒක රෙගියුලේට් කරන්න අතිශය විශාල වගකීමක් තියෙනවා. ආණ්ඩුවට වෙලා තියෙන ආණ්ඩුව බස් දාකට දුවනෝනේ රට පුරා. ඒක නැතුව එයාලගේ ජොබ් එක රෙගියුලේෂන් අපි වෙන කාටවත් කරන්න බෑ පාට. අනික බ්‍රෝන මෙහෙම කරන්න පුළුවන් දැන් මේ පොකුරු බස් සමාගම් හදනවා වගේ ඕනනම් පුළුවන් ඔය ටැක්සිස් දාලා කම්පැනිස් හදන්න ෆෝම් කරන්න. ඒතර කම්පැනි එකකින් තමයි ටැක්සිස් දුවන. ඒතර ගාණක් තියෙනවා. ඒ ගාණට වඩා යන්න බෑ. ඒ විදිහට රෙගුලේට් කරන්න පුළුවන් ඇත්තටම පුළුවන්. ඉතින් මේවා රොකට් සයන්ස් නෙමෙයි දෙයනේ ඉසුරු මේවා ලෝකෙ හැමතැනම කරලා තියෙන ඒවානේ. ලෝකෙ හැමතැනම ටැක්සි කියලා කියන්නේ පොකුරු තමයි. මේ ඉන්ඩිවිජුවල් ඒවා ටැක්සි උනේ මේ පික්මි උබාවට පස්සේ ඉතින් ඒ පික්මි උබ කියන්නේ ආපහු ක්ලස්ටර් එකක් තමයි. ක්ලස්ටර් එකක් තමයි. ඔව්. ඉතින් බ්‍රෝන මේකනේ virtual cluster එකක්. අපි දන්නවනේ කීයද අපේ ගාණ කියලා. ඒක තමයි. සායතන රෙගුලේෂන් එකක් තියෙනවා ඩ්‍රයිවර් කෙනෙක් හරියන්නේ නැත්නම් අපිට පුළුවන් මේ එයා ගැන කම්ප්ලේන් කරන්න මෙකැනිසම් එකක් තියෙනවා. දැන් කාටද කම්ප්ලේන් කරන්නේ? ඩ්‍රයිවර්ටමනේ කම්ප්ලේන් කරන්න වෙන්නේ. දැන් මං කියන්නේ සාමාන්‍ය මේකකදී මං කියන්නේ ඒක ආණ්ඩුව මං කියන්නේ මෙහෙම මේ ආණ්ඩුවට නම් කියලා වැඩක් නැහැ. මම රෙගියුලේෂන් සම්බන්ධයෙන් දේවල් හරි එහෙම පොලිසි මේකින් වැඩ කරන්න බෑ. ඇඟේ හයියෙන් පාරවල් වලට වැලි කොට්ට දානවා වගේ නම් කරයි. මේ කියන්නේ කොච්චර කිව්වත් ආණ්ඩුවේ වැඩේ ඒක නෙවෙයි කියලා සීනි කරන්න හදනවා. ඔව් සීනි විකුණන්න එකයි, බස් දුවන එකයි, පාරවල් වලට වැලි කොට්ට දාන එකයි වගේ දේවල් කරනවා. එතනින් එහාට පොලිසි හදන ඒවා සම්බන්ධයෙන් නම් මේ ආණ්ඩුවෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. එක්ක පොලිසිය හදන්න පොලිසියට කිව්වනම් හරි. ඈ පොලිසිය හදන්න පොලිසියට කිව්වනම් එක්ක පොලිසියට කියන්නේ මේ පේන්නේ නැද්ද? එක පැත්තට එක නීතිය ගානේ හදලා තියෙන්නේ. අපි මොනවද දොරතුරු? මේ රනිල්ගේ කැම්පේන් එකක් යනව නේද? ඔව්. මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා ඒක කියවන්න ඕනේ. ඔයාලා රනිල් සම්බන්ධයෙන් පෝස්ට් එකක් දානවා නම් මොකද්ද? කම්මගෙන් රනිල්. I'm back නෙවෙයි. hashtag එක කම්මගෙන් රනිල්. මං කිව්වා නේද ඊයේ කවද්ද කියලා ඔය ලනුව ගන්න එපා කියලා. රනිල් කියනවනේ මං එන්නේ නැහැ කියලා. දැන් කොහොමද රනිල්ම කායි කැම්පේන් එකක් පටන් ගන්නවා? අනිත් කියන්නේ ඒගොල්ලෝ මෙහෙම එකක්. පක්ෂ දෙක එකතු වෙන්න මම බාධාවක් නම් ඉස් එකක්. ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ බාධාවක් කියලා ඉතින් කවුද කියන්නේ? බාධාවක් නැත්තම් ඉතින් අවුලක් නැහැ කියන එකද? මේ මෙහෙමයි ඉතින් ඔය රනිල් පක්ෂ නායක සමකෝණී ත්‍රිකෝණේ ඔබත් මාත් ඈත් හිඳි වගේ. අනික තව එකක් ඔය රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් ඔය පක්ෂ නායකත්වයෙන් අයින් වෙනවා කියන එක බ්‍රෝන මං හිතන්නේ මම මේ අහන්නේ 64458 වෙනි වතාවට විතර වෙන්නේ නැති. කොහොමද? රනිල් පක්ෂ නායකත්වයෙන් අයින් වෙනවා කියන එක. එනේ 64458 වගේ වෙන්නේ නැති. මොකද ඒ තරම් ඕක අහලා තියෙනවා. 2011 ඉඳන්. හැමදාම ඕක කියන්නේ. හරි මට වඩා හොඳ සුදුසෙක් හොයන් එන්නකො මං අයින් වෙනවා කියනවා. ඔව් ඔව්. පස්සේ තව කැම්පේන් එකක් කරනවා මේකට සුදුස්ස රණේ කියලා. දැනුත් කරන්නේ ඒක. මං ඉල්ලා අනේ යන්න එපා ඔයා ඉන්න සජිත් කා හම්බුලුවන් නම් ඕක. අයියෝ. යන්න එපා ඔයා ඉන්න මේ දැන් මේ ඒ කියන්නේ කම්මගෙන් රනිල් එකට ලියන ඒවා. රනිල් එක නමක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක්. රනිල් දේශපාලඥයෙක් නෙවෙයි රටට මඟ පෙන්වන්නේ. රනිල් දෛවඥයෙක් නෙවෙයි ඒ හරියටම පුරෝකථනය කරන්නේ. රනිල් කියවන්නෙක් නෙවෙයි කරලා නිහඬවන්නේ. රනිල් වැරදිකරුවන්ට දඬුවම් කරන්නෙක් නෙවෙයි දඬුවම අධිකරණයට හා ලෝක ධර්මයට බාර දීලා වැඩ කරන නායකයෙක්. රනිල් අතේ වැලමිට දක්වා පිරිත් නූල් ගැට ගහන බෞද්ධයෙක් නෙවෙයි බුදුමග යන සැබෑ බෞද්ධයෙක්. රනිල් හම්බ කරගත් ධනෙ නිහඬව බෙදෙන බෙදුම රනිල් ගුණ කතන වැලයි දැන් ඈ. පිටලා ඉන්නේ දැන් රනිල් රනිල්ගෙත් ඇඟ හිරි වැටෙනවා.
මේ අර ඒ කම්මගේ රනිල් එක නිකන් හෙන සෙක්සි විදියට කියන්නත් පුළුවන්. සොෆ්ට් පෝන් එකක් වගේ නිකන්. කොහොද? නෑ කම්මගේ. කපන්න. මට ඒක හෙන වංශනේ. අම්ම කියන්නේ. නෑ මං කිව්වේ නිකන්. CM නෙවෙයිද? නෑ නෑ මං කියන්නේ. මං කියන්නේ ඒකේ තියෙනවා පොඩි මොන කන්ද නිකන්. හෙන්න ඔයාට? කියන විදිය තමයි. කියන විදිය තමයි නේ. රනිල් නායකත්වයෙන් අයින් වෙන පාරට මම ළමයි හැදුවනම් මේ විදිහේ ළමයි 15ක් ඉන්නවලු වරාට. අද ඒක මරුනේ. ඒක මරු. රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙනවා කියන වතාව ගානේ කවුරු කෙනෙක් ළමයි හදන්න ඕනේ. එහෙම ගත්තොත් දැන් හතක්ක ඩකින්න. මොන හතටද? ඉඳසරිද? ඊට වැඩි. මේ නෑ ඉතින් මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔය මේ උබින්දු මන් දැක්ක දාලා තිබ්බ පෝස්ට් එකක්. රනිල් කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බ්‍රුනෝ මේ නමක් නෙමෙයි. ව්‍යවස්ථාවේ තියෙන තනතුරක්. රනිල් කියන්නේ තනතුරක් අයින් කරන්න බෑනේ. ඉලාස් වෙන්න බෑනේ. සහ මං කියන්නේ ඔකේ අනිත් පැත්තත් එහෙමමයි. දැන් රනිල් අයින් වුණා කියන්නකො මොනවද UMP සතෝ තියෙන ඇසෙට්? අර අතන තියෙන මේ කොහෙද මේ පාර තියෙන ඉඩමයි. බුහාරි එකයිද රනිල් සතෝ තියෙන ඇසෙට්? නෑ UNP එක සතෝ තියෙන. sorry UMP රනිල් නැති UNP එකක් ඇත්තටම කියනවා නම් අර මේ ඔය ඉතුරු වෙන්නේ කවුද? වජිර. ඉතුරු වෙන්නේ කවුද? තව කවුද ඉන්නේ? සාගල ඊට පස්සේ අර මේ තලතාතු කොරල හරින් ඔව් එයා කුරුණෑගල කියන්න කියවුණා මොකද්ද? ඔව් එයා විරාජ් නෙමෙයි අකිල විරාජ්. විරාජ්. ඉතින් එහෙම කට්ටියක් ඉතුරු වෙන්නේ. ඉතින් ඒ කට්ටිය මං හිතන්නේ ඒ කට්ටිය UMP ට බරක්. පරණ අකඩ වලට වගේ මොන හරි කරගන්න පුළුවන්. පරණ අකඩ වලට හරි. ඒගොල්ලෝ මේ සිරිකොත දාලා කොහේ යන්නද පුතානේ? ඉතින් මේ වැඩේ කියන්නේ ඒක ගොඩක් වෙලාවල් වලට එන්ඩෝස් කරන්නේ මේ ගම්ම පිළ නේද? ගමන් පිළ කියනවා. කම්මගෙන් රනිල්? ඔව්. එයා පරණ දේශපාලනඥයෙක්. කියන්නේ වීඩියෝ එකක් මම දාලා ඇති මේ සිරාවට ගෲප් එකේ. එයා කියනවා මේ හැබැයි එකක් තියෙනවා මේ රනිල්ට වැඩක් ගන්න පුළුවන්. ඔය ඉන්න සෙට් එකට වඩා ගම්මන් පිළ වගේ කවුරු හරි UNP එකට ගන්න පුළුවන්. ඔයිට වඩා වැඩක් ගන්න පුළුවන්. මුස්තාෆා පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා මං හිතන්නේ රනිල් එනවා කියන එක. ඒක වෙනවා. රනිල් වගේ නායකයෙක් අපිට ගොඩක් වටිනවා. මේ උඩ පාස් කරා. ඔය ඉතින් මේකද? ඔය තියෙන්නේ කම්මගෙන් රනිල්. මේ තියෙන්නේ කැම්පේන් එක. දේශපාලකෙක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා වර්තමාන දේශපාලනයේ ඉන්න පරිණත දේශපාලකෙක්. එතුමා මේ දේශපාලන ප්‍රවාහය තුල සිටීම විපක්ෂයේ ශක්තියක්. එතුමාගේ අත්දැකීම් උපායශීලීත්වය අපිට දේශපාලනයේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එතුමා ඉවත් වෙනව වෙනුවට පාර්ලිමේන්තුවට යා යුතුයි කියලා අපි නම් හිතන්නේ. බලන්න හරි කියුන්නේ ඒක කියන විදිය. එහෙම කියනවා. මම මේ යෝජනා කරන්නම් උඹලා ස්ථිර කරපන් කියලා. ඔය ගම්මන් පිළට වෙච්ච දේ බ්‍රුනෝනේ කොහොමද කලින් කියා. මම කියන්නේ සිකී ගම්මන් පිළට උනානේ යකෝ රනිල් එක්ක හරිම අයිරොනික්. මට මේ ගානට විමල්ගේ වොයිස් කට් එකක් දැක්කනම් මම එදාට තමයි මගේ පොලිටිකල් සැටිස්ෆැක්ෂන් එක අර උපරිමයට යන්නේ. ඒවා ක්ලයිමැක්ස් එකට එන්නේ. ක්ලයිමැක්ස් එකට එන්නේ. මේ වොයිස් කට් එක මේ විදිහටම විමල්ගෙන් අහන්න හම්බ වෙනවා. විමල්ට මං හිතන්නේ ගම්මන් පිළට වඩා දේශපාලන වශයෙන් අර මේ ඩිග්නිටියක් තියෙනවා මං හිතන්නේ. ඒකයි එහෙම එතෙන්ට වැටෙන්නේ නැත්තේ මොකද ගොඩක් තැන්වලදී පරිස්සම් වුණා කියලා වර පිළින්නද බඩ අන්තිම කාලේ. ඔව් පාවගෙට පරිස්සම් වුණා. ඒ වුණාට කියන්නත් බෑ විමල් ලව්වත් රනිල් ලෝක මේ රනිල් මේකෙන් කොහොමද සැටිස්ෆයි වෙනවද දන්නේ නැහැ නේ. රනිල්ට මේ ටික සැටිස්ෆයින් වීඩියෝ වගේ ඇත්තනේ. අපි අර කණේ බලනවා ASMR බලනවා. ASMR අර කැරට් මොනවද මේ කිම්චි අර මේව කනකොට රනිල්ට එන්නේ අර නිකන් එන ගලෝනියා බලනවා. කාසේ චප්ප වෙනවා බලනවා. ඒ වගේ බලනකොට එන එක සැටිස්ෆයින් ෆීල් එකක් ඇතිනේ. Raniel will come back. හැබැයි මේ බ්‍රුනෝ එක අතකින් පොලිටිකලි ගත්තොත් එහෙම මම කියන්නේ මේ දේශපාලනයක් කතා කරනවා තමයි මෙතන. පොලිටිකලි ගත්තොත් එහෙම රනිල් කියන්නේ මාර බ්‍රෑන්ඩ් එකක් කියලා ඔන්න ඕකේ. ඒ කියන්නේ ඔව් ඒ උනට ලැජ්ජ නැති කමටද? නෑ. ඒ කියන්නේ අනිත් තුන්ව ලැජ්ජ නැති කරනවා කියන එක අපි. ඔව් ඒක හරිනේ. ඔව්. වැරදිලා හරි 27 29න් පස්සේ කියන්නේ අපි දන්නේ කොහොමද දැන් රනිල්ට ඔය හොඳ අහන්න තියෙන JP කාරණු විතරයි ඉස්සරහට. දැන් අනිත් හැම එකකින්ම අහලා තියෙන්නේ. ඒ කියන්නේ මම පොහොට්ටුවෙන් ඇහුවා. පොහොට්ටුව යගෙන ප්‍රශස්ති කිව්වා. ඒතර ගම්මන් පිළ වගේ ජාතිකවාදී ඉන්නේ කියා ගන්න සෙට් එකක් කිව්වා. දැන් මිනට හොඳ අහන්න තියෙන JP එකෙන් විතරයි ඉස්සරහට. අහනවා නම් අහන්න තියෙන්නේ. ඔව් මං කියන්නේ ඒ ඔක්කොමත් හරියනවා විමල්ගෙන් අහුවා. විමල්ගෙන් නේ. විමල්ගෙක ඇහුවා නම්
දැන් මොකක් හරි මේ ආණ්ඩුව පෙරලන්න එයාලා ජනවාරයේ ඉඳලා වැඩ නේද? ඔව් එහෙමයි ආණ්ඩුව එයා කියනවා මේ ආයේ ඉකොනොමික් ක්‍රයිසිස් එකක් එනවා කියලා. ඔව් ආණ්ඩුවත් ඒකට ඕන කරන අනුපාන සපයමින් නෑ මං කියන්නේ බ්‍රුනෝ ආණ්ඩුව පෙරලන්නේ යාලා වැඩ කරන්න ඕනේ ආණ්ඩුව කරන ටික ඇතිනේ. ඒක තමයි මම කියන්නේ. පෙරලා ගන්න මං කියන්නේ. මම මේ කියන්නේ ආණ්ඩුව එක පැත්තකින් දැන් අපි මේ ඖෂධ කතාව කතා කරේ නෑනේ. ඖෂධ කතාවත් ලොකු බාල්දියක්. හරිද? මං කියන්නම් පෙරලාගත්ත බාල්දි ටික. ආණ්ඩුවට කරන්න තිබුණු චේන්ජස් මේජර් චේන්ජස් ආණ්ඩුව නොකර ඉඳීමේ ඒ කියන්නේ ගොඩක් අයට හිතනවානේ මේ අපි මුල ඉඳලම එදා ඉඳලම මේ ආණ්ඩුවට බල කරේ ඔයාලට මේ චේන්ජස් ටික මේ කරගත්තේ නැත්නම් මේක ස්ටැග්නේට් වෙන්න ගන්නවා ස්ටැග්නේට් අපි මේක සම්බන්ධයෙන් මම හිතන්නේ ඔය ගම්වතුර ආපු ගමනුත් ඔව් දනාගේ පොඩ්කාස්ට් එකේ කතා කරේ ඕක. ඒතර ආණ්ඩුව ඒව කරන්නේ නැහනේ. එක පැත්තකින් අර වැලි කොට දා පාරවල් හදන වැඩයි එව්ව මේව නිකන් මං කියන්නේ ඒව කරන්න ඕනේ නැහැ කියලා නෙමෙයි. හැබැයි පාර්ලිමේන්තුවේ රස්සාව ඔය 225න් පිට කාටවත් කරන්න බෑනේ. පොලිසිය හදන වැඩේ. හරි ඒගොල්ලෝගේ මැදිහත් වීමෙන් තොරව එළියේ ඉන්න කිසිම කෙනෙකුට කරන්න බෑනේ. ඒතර ඒගොල්ලෝ ඒක නොකර යන්න මේ ආණ්ඩුව පෙරලා ගන්න ඕන වැඩ ටික කරගෙන යනවා. ඒක නම් මට පේන මානේ තියෙනවා. දැන් එක පැත්තකින් මේ ඖෂධ ප්‍රශ්නේ. හරිද? ඖෂධ හා ශල්‍ය උපකරණ කාණ්ඩ 75ක් භාවිතයෙන් ඉවතට වැඩිම ප්‍රමාණයක් ඉන්දියන් ආනයන ලයිස්තුව මෙන්න කියලා මටත් මේ ලයිස්තුව හම්බුණා කියවන්න. ප්‍රශ්න සහගතව ගොඩක් තියෙනවා. ඒතකොට මේ ආයතන සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත්තුවකෝ. හරිද? ඇත්තටම රෙගියුලේටරි බොඩීස් වැඩ කරන්නේ නැති එකේ ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. අපි තාම කවුරුත් චෝදනා කරන්නේ නැහැනේ මේකෙන් කවුද මෙයාට සල්ලි හම්බුණා නලින්දර කුට්ටියක් යනවායි කියලා තාම චෝදනාවක් එන්නේ නැහැනේ. හැබැයි මෙතන දැන් නමුත් මේගොල්ලෝ ප්‍රශ්නයක් හදාගෙන තියෙනවා. ඇයි මේ දැන් ඒකත් මේ අමාත්‍යාංශයේ පිට ඇමතිගේ පිටේ ගහන්න නැතුව වෙන වැල් බයිලාව ටිකක් ගහනවා නේද? ඒක accountable වෙන්නේ නැතුව ප්‍රශ්නෙන්. එතකොට ඒක තමයි එයාට accountable වෙන්න එයා සමහරවිට මේක දන්නේ නැතුව ඇති. මොකද ඒකට හේතුව ඒගොල්ලෝ අර ඇඟේ හයියෙන් කරන වැඩ කර කැරකිනවනේ. ඒගොල්ලෝ පොලිසි වයිස් කරන්න තියෙන මේජර් චේන්ජස් කරගන්නේ නැතුව මේ තිබ්බ එකම බැලස්තර ගහ ඇදගෙන යන එක තමයි ඒගොල්ලෝගේ ස්ට්‍රැටජි එක උනේ. ඒගොල්ලෝ මේකේ තියෙන සිස්ටම් චේන්ජ් එක ඇත්තටම ඇවිල්ලා කරේ නැහැ. ඒගොල්ලෝ මේ සිස්ටම් චේන්ජ් වෙනකොට ඒගොල්ලෝ මේ සිස්ටම් එක අස්සට ඒගොල්ලෝ අහු වුණා. හරිද? ඇත්ත අමාරුයි වැඩේ. හැබැයි ඒගොල්ලන්ට කරන්න ඕන කරන සියලු පරිසරය හැදිලා තිබුණා. ඒගොල්ලෝ සිද්ධ වුණේ ඒගොල්ලෝ ඇවිල්ලා අලුත් මේක මාරු කරනවා වෙනවට. මොකද ඒකට ඇත්තටම ඒගොල්ලන්ට ඕන කරන අර මේ අවශ්‍ය කරන අපි කියන්නේ මේ ෂැඩෝ පාර්ට් එක කරලා තිබුණේ නැහැ. ඒ කියන්නේ කවදාවත් අපි දැක්කේ නෑනේ. නලින්ද වැඩ කරනවා මේ ෂැඩෝ හෙල්ත් මිනිස්ටර් විදියට වැඩ කරේ නෑනේ. එතකොට එයා දන්නේ නැහැ කාට කොහොමද මේ වැඩේ කරන්න කියලා. එතකොට එයා ඇවිල්ලා තමයි ඉගෙන ගත්තේ. අර කිව්වේ අපි ඉගෙන ගනිමින් කරන්න කියලා. ඔව් ගෝස්ලා ඉන්නව ඇතිනේ. අන්න ඒකයි ගෝස් කැරක්ටර්ස් පේන කෙනා නෙමෙයි ඇක්ටිවේට් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි දැන්ටත් කියන්නේ දැන්ට විපක්ෂයටත් කියන්නේ පුළුවන් නම් ඔයගොල්ලෝගේ ෂැඩෝ එක හදාගෙන යන්න. අපි මේක සම්බන්ධයෙන් ස්ට්‍රැටජික් වැඩක් අපි එදා සබ්ස්ක්‍රිප්ෂන් එක ASCII කිව්වා. ඒක කරන්න නැති තාක්කල් මේක කරන්න හම්බෙන්නේ මේ එකක්. හරි තව විගණකාධිපතිව පත් කරලත් නෑ බ්‍රෝ. මේ ඒකත් ලොකු ඒ කියන්නේ මම කියන්නේ අතරම කියන්නේ ඒ තනතුරට ගැලපෙන කෙනෙක් නෑ කියලා කියන තරමටම විගණාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්නගත තත්ත්වයකට දාලා තියෙනවා. දැන් දවස් මාස කීයක්ද විගණාධිපති තනතුරට කෙනෙක් නැතුව. අනික ඒක සෑහෙන නෝන්ඩි වෙච්ච වැඩක්. ඒ කියන්නේ Tamanට දැන් එතකොට මිනිස්සුන්ට කන්ස්පිරසි හදන්න ඕන කෙනා RTI අන්තිමට ඒ කියන්නේ මේ කොහොමවත් අන්තිමට පත් කරන්න සෑහෙන කාලයක් ගත්තා. ඊට පස්සේ දැන් RTI කමිෂන් එකමනේ බ්‍රෝනෝ කියන්නේ අපිට සල්ලි දෙන්නේ නැහැ ස්ටාෆ් දෙන්නෙත් නැහැ කියලා. සල්ලි ස්ටාෆ් දෙන්නේ නැහැ කියලා. ඒකට පළවෙනි පාරට සභාපති කෙනෙක් පත් නොකර කමිෂන් එක කර්මන්න කරන්න උත්සාහ කරා. දැන් යසෙන් අලුත් PT එක. ඊළඟ අපි කිව්ව ස්ට්‍රැටජි එකමයි අපි. අලුත් PT එකේ ප්‍රශ්න සහගත PT එකක් ගේනවා පරණ එක තියාගන්න හොඳයි කියනවා. ඉතින් හරි. එච්චර හාවෝ නෙවෙයි. ඒක දැන් මේ අපි ලනුව එක දිගට කාලා ඇතිනේ. අපි ඔක ඒ ටිකක් යන්කෝ බලන්න. ඊට පස්සේ තව ලෙඩක් තියෙනවා. මම මේ ලෙඩේ සම්බන්ධයෙන් සෑහෙන කාලයකට කලින් කිව්වා. මං හිතන්නේ මේ ලෙඩේ කොයි වෙලේ හරි පත්තු වෙනවා කියලා. හරිද? මේ මනුස්සයාත් ඇත්තටම මේ ජනාධිපතිගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති ධූරයක් තමයි දරන්නේ මේ එරංග නේද? එරංග කියන්නේ අර එරංග නෙමෙයි. එරංග වීරරත්න. නියෝජ්‍ය ඇමතිගේ මන්ත්‍රීකම ගැන ප්‍රශ්නයක්. මේක අනිත් නිවුස් පේපර් එක වාර්තා කරලා තියෙන්නේ ජේෂ්ඨ නාට්‍යවේදියෙක් ලසන්ත රුණගේ තමයි මේක ලියන්නේ. මේ මොකද
එතකොට එයා මතු කරන කතාව තමයි මම මේ කතාව මම හිතන්නේ දිගටම මේ කතාව මටත් ආරංචි වෙලා මම නිතරම ප්‍රශ්න කළා. කෝපා එෆ් එකේද ඔක යන්නේ? නෑ. කෝපා එෆ් එකෙත් යනවද? ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමතිගේ එරංග වීරරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් නුසුදුස්සක බවට පත්වී ඇති බවට නොවැම්බර් 26 පැවති අයවැය කාරක සභාව විවාදයේදී චෝදනා එල්ල විය. එම විවාදයේදී අවස්ථාවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් සිරිවර්ධන නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ඔමෝබයෝ සහ MSK Business Solution මේ දෙකම software company දෙකක් මම දන්න විදිහට මේ දෙක මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පාලනය කරනු ලබන අධිවේගී මාර්ගවල ව්‍යාපෘති නිරත වල වැඩ කරනවා කියලා කියනවා. ඊට පස්සේ එරංග කියනවා මම එකකින් දියුරුම් දෙන්න කලින් පෙර දිනේදී මේ සමාගම් දෙකේම ප්‍රධාන විධායක ධූර වලින් ඉවත් වුණා. හැබැයි ෂෙයාර්ස් තියෙනවා කියලා. හැබැයි ඔව් අයිතිවාසිකම් මේවා තියෙනවා කියලා. හැබැයි මීට කලින් මේ විදිහටම ප්‍රශ්නයක් තිබිලා රාජිත සේනාරත්නගේ conflict of interest කියලා එයාගේ මන්ත්‍රී ධූරය අවුස්සුණා. මම මෙතන කියන්නේ හරිද ඉසුරු? ඔව්. මං කියන්නේ දැන් එරංග වගේ කෙනෙක්. ඔය එරංග දක්ෂයි. හරිද? එයා කියන්නේ ඔය කියන්නේ මං එයා විතරයි දැක්කේ තමන්ගේ සබ්ජෙක්ට් එක අදාළව සබ්ජෙක්ටිව්ලි උත්තර දෙනවා. හරිද? මොන හරි ප්‍රශ්නයක් ආපුවම ලොකුවට කරන්නේ නැතුව. අනිත් අය සබ්ජෙක්ටිව් නෑනේ. ඔව්. කියන්නේ අනිත් අය ඔක්කොමල්ලාම දැන් මං කියන්නේ හඳුන්නේ නැති බිස්නස් කතා කරනකොට ඒක විහිළුවක් වෙන්නේ යාට ඒකේ සබ්ජෙක්ටිව් නොලෙජ් එක නෑ කියලා අපි දන්න නිසා. හරිද? ඒ කියන්නේ යා ප්‍රායෝගිකව එයාට ඒකේ අත්දැකීම් නැහැනේ. හරිද? එතකොට මෙයාට ඒක තිබුණා. ඒතර මෙයා වගේ කෙනෙක්ගෙන් වැඩ ගන්න නම් මේ මිනිහාව එතනින් නිදහස් කරගන්න එපා. දැන් මෙයා මේ ටික කරලා තියෙන්නේ මේ අවුරුදු 5න් පස්සේ මට ගියොත් මට මගේ තියෙන බිස්නස් එකක් නෑ. හරිද? හැබැයි බ්‍රෝ මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් ඕක ගැන පොඩ්ඩක් කතා කරනවා නම් දැන් මතකද ධම්මික ප්‍රේර පාර්ලිමේන්තුව ආවා. ඔව්. එයා එන්න කලින් එයාගේ තිබ්බ ස්ටේක්ස් ටික. ඒ කියන්නේ එයාගේ තියෙන ෂෙයාර්ස් ටිකත් එයා පවුලේ වෙන අයට පවර්ලා තමයි ආවේ බ්‍රෝ. හරි ඒක තමයි. ඒකෙත් ප්‍රශ්න තියෙන්න පුළුවන් ඉසුරු. දැන් ඒක ධම්මිකට ප්‍රශ්නයක් නැති වුණාට නෑ බ්‍රෝ මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔය ක්ලෝස් එකක ඉන්නේ ඔය නීතිය එන්නේ 1946 සෝල්බරි ආණ්ඩු ක්‍රමස්ථාවය යටතේ. ඔව් නෑ මම ඉන්නකො මම ඔයාගේ කතාවට එන්න කලින් මම මගේ කෑල්ල කියලා යන්නේ. මම මේ කියන්නේ ඔව් දේශපාලනය කියන්නේ වෘත්තියක් වෙන්න ඕනේ. මේ මිනිස්සුන්ට හොඳ සැලරි එකක් ගෙවන්න ඕනේ. එහෙම වුණා නම් මෙහෙම හොර එහෙම වුණා නම් අපිට හරි කියන්න පුළුවන් තමසොන් නෝක අතහැරලා දාලා මේ අදාළ රස්සාව කරනවා කියලා. වෙල් පේඩ් එකක්. වෙල් පේඩ් ජොබ් එකක් වෙන්න ඕනේ අඩුම ගානේ. දැන් මේක මේ තියෙන සොච්චම් පඩියට මේ මිනිස්සුන්ට ප්‍රෙෂර් කරලා වැඩකුත් නැහැ. ඔයා කියන්නේ කී කිසු? මම කියන්නේ කියපුණා දැන් මේ නීතිය 1946 සෝල්බරි ආණ්ඩු ක්‍රමස්ථාවෙන් තමයි ගේන්නේ. 47 තමයි ලංකා නිදහස් පනතේ වෙලා සෝල්බරි ක්‍රියාත්මක වෙන්නේ. 46 ලංකා රාජ ආණ්ඩු කරන රාජාක්ෂණාව ලංකා ආණ්ඩු කරන රාජාක්ෂණාව තමයි 1946 ගේන්නේ. ඕකේ තමයි ওই කාරණේ තියෙන්නේ. තියෙන දේ තමයි කිසිම පුද්ගලයෙක්ට ආණ්ඩුවත් එක්ක බිස්නස් කරන්න බෑ. ඒ කියන්නේ කිසියම් පුද්ගලයෙක්ට ආණ්ඩුවත් එක්ක බිස්නස් කරන කම්පැනි එක ස්ටේක් එකක්වත් තියෙන්න බෑ. නැත්නම් ඉන්ට්‍රස්ට් එකක්වත් තියෙන්න බෑ. හරිද? ඒ කියන්නේ මෙතන කියන්නේ මිනිහෙක්ට බිස්නස් තියෙන්න බෑ කියලා නෙමෙයි බ්‍රූනෝ. ආණ්ඩුවත් එක්ක කිසිම බිස්නස් ඉන්ට්‍රස්ට් එකක් තියෙන තැනක තමන්ට ෂෙයා එකක්වත් කිසිම දෙයක් තියෙන්න බෑ කියලා. හරිද? එතකොට ඔය නීතිය ගෙනල්ලා 1900 මුලින්ම ඔකට ඕකේ පරිපූර්ණ කෑවේ ඇල්බර්ට් සිල්වා. ගාල්ලේ මන්ත්‍රී. ඔව් 1970 එයාටත් අයින් වෙනුනේ 1977 ඡන්ද වෙලාවේදී විජයනන්ද දහනායක මහත්මයා පෙත්සමක් ගොනු කරලා ඇල්බර්ට් සිල්වා අයින් කරා පාර්ලිමේන්තුවෙන්. ඒකට හේතු උනේ එයා ඔය බස් සමාගම එහෙම තිබ්බ කෙනෙක්. එයා රජයත් එක්ක කොන්ට්‍රැක්ට් කරා කියලා. ඊට පස්සේ ඩොක්ටර් රාජිත සේනාරත්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවා. ලිලාන් පෙරේරා තමයි නඩුව දැම්මේ. විජේදාස රාජපක්ෂ නඩුව කතා කරේ. ඒ වෙලාවෙදිත් රාජිතක මන්ත්‍රී ධූරය අහෝසි වුණා. එතකොට මම කියන්නේ මේ කාරණේ බ්‍රූනෝ ගේන්නේ ආණ්ඩුවත් එක්ක බිස්නස් කරන්න ගියාම මොකද එතකොට ඒකට හේතුව තමයි සාමාන්‍ය ඕක එංගලන්තෙත් තියෙන දෙයක්. ওই නීතිය තාමත් එංගලන්තේ තියෙනවා. මේ නීතිය ගේන්න හේතුව බ්‍රූනෝ දැන් ආණ්ඩුවේ පොලිසි මේක කෙනෙක්ට බිස්නස් ඉන්ට්‍රස්ට් එකක් තිබුණොත් එහෙම එයා ඒ බිස්නස් එක වෙනුවෙන් පොලිසිය හදනවා කියන එක. ඒතර ඒකයි මේකට හේතුව. ඒතර මෙතන තියෙන මිනිහෙක්ට බිස්නස් කරන්න එපා කියලා නෙමෙයි ආණ්ඩුවත් එක්ක බිස්නස් කරන්න බෑ කියලා. ඒක තමයි බ්‍රූනෝ ගොඩක් වෙලාවට ওই බාර් ලයිසන් වගේ ඒවා മന്ത്രിවරු තමන්ගේ නමට ගන්නේ නැතුව පවුලේ නම් වලට ගන්න. ඒතර මේ වෙලාවෙදිත් ඒ කියන්නේ ඉරංගේ කාරණේදීත් ඇත්තටම මෙතන ගැටලුවක් තියෙනවා. ඒ තමයි හේතුව කිසියම් ආකාරයකට යාගේ ඉන්ට්‍රස්ට් එකක් මේ බිස්නස් එකට තියෙනවා නම් එක්ක යා ඇමතිකමක් ගන්නතෝ බිස්නස් එක කරන්න ඕනි. හරිද? ෂෙයාර්ස් තියා ගන්න ඕනි. එහෙම නැත්නම් ෂෙයාර්ස් ටික පවුලේ කාට හරි පවරලා
එහෙම නැත්නම් ෂෙයාර්ස් ටික විකුණලා එයා නිදහසේ දේශපාලනය කරන්න ඕනේ. ඒකට බ්‍රුනෝ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ සමාගමට ආණ්ඩුවේ කොන්ත්‍රාත් හම්බෙලා තියෙනවා. ඒකට පැහැදිලිව මේක අර ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඒ නිසා මේක සම්බන්ධයෙන් කෝරන්ටෝ නඩුවක් පවරලා മന്ത്രി ධූරේ වුණත් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. ඒක තමයි. මම කියන්නේ හොඳ වැඩේ මේ JVP එක යෝජනා කරපු මේ ලාභ දේශපාලන ක්‍රමයට. හරිද? මේ දැන් එරංග වගේ මිනිහයි ගන්න බෑනේ. ඔව්. එරංග වගේ මිනිහෙක් මේ වැඩේට ගන්න බෑනේ. ඒතර හඳුන්නෙත් තියලා තමයි ඉතුරු වෙන්නේ. නැද්ද? සහ අර වැලි කොට දාන්න පුළුවන්. මෙයා ජාතික ලයිස්තු වෙන්නේ එන්නේ. එන්නෙත්. හැබැයි මෙහිම වැඩක් කරන්න පුළුවන් වුණා. එතන හිඩසකුත් තියෙනවා. ඒ තමයි මෙයාව හිතන්නකෝ අධිකරණ තීන්දුවක ඉවත් කරා කියලා. ආයිපත් කරන්න පුළුවන්. ඔව් ඒ රාජ්‍ය සේනාධිපති සම්බන්ධයෙන් කරේ රනිල් එහෙම වැඩ. එයා වයින් කරලා ආපහු එයාම යෝජනා කරානේ. ඔව් එයාම යෝජනා කරා. ඒක නැවත පත්වීම විරුද්ධ වෙන්න බෑ. එහෙනම් ඉතින් ජාජබේට රනිල්ගෙන් ඉගෙන ගන්න දේවලුත් තියෙනවා ඔන්න. එරංග ඕනි නම් ඉතින්. එරංග ඕන්න. එහෙම එකක් තියෙනවා ඉතින්. ඒ සමහර ප්‍රශ්න තියෙනවා නේද? බ්‍රුනෝ දැක්ක වගේ ඉඳන් හිතන. ඔව් මේවා නෑ මං කියන්නේ අපරාධ කියලා හිතනවා. අපරාධ කියලා හිතන අන්න ඒකයි. නමුත් කරන්න දෙයක් නැහැ. අතින් අරන් එකේ තියාගත්තා. මේ අතින් අරන් එකේ. නෑ බ්‍රුනෝ මේකයි උතන මම කියන්න ගියේ. ඒ කියන්නේ ධනවාදී ලෝකෙක සමාජවාදී දේශපාලනයක් කරන්න නැද්ද තියෙන ප්‍රශ්නේ ඕක තමයි. බේකරි ප්‍රශ්නේ. බේකරි ප්‍රශ්නේ. මේ දාලා තිබ්බේ. ඒක හරි. ඉතින් එහෙනම් අපි අදට සමුගමුද? එහෙනම් අපි අදට සමු. නැවත හෙට හමු වෙමු. නත්තලට පෙර අවසන්. නත්තල පෙර අවසන්. බ්‍රේක් එකකට පෙර අවසාන දවසේ. හැබැයි කන්ටෙන්ට් නැති වෙන්නේ නැහැ. සුබ දවස.